නයිස් මාව පැහැදිලි ඇහෙනවද? ඔව් ප්‍රශ්නයක් නැහැ එහෙනම්. හරි නයිස්. එතකොට අද අපි කතා කරන්න නැත්නම් අපි අද සීරීස් එකේ පළවෙනි දවසේ ඉදිරිය පටන් ගන්න මේ කම්පියුටර් සිස්ටම්ස් කියන මොඩියුල් එකට අදාළව. එතකොට කලින් ඉන්ට්‍රොඩක්ෂන් සෙෂන් එකේදී මම විස්තර කරා අපේ ප්ලෑන් එක කොහොමද වෙන්නේ කියලා. එතකොට ඒ ප්ලෑන් එකේ විදිහට අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කම්පියුටර් සිස්ටම්ස් වලට පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න. ඒ වගේම මේකේ මේ මොඩියුල් එකේ දෙවෙනි පාඩම විදිහට තියෙන්නේ නම්බර් සිස්ටම්ස්. හැබැයි ඊයේ චතුරස කරා මැතමැටික්ස් ඇන්ඩ් ස්ටැටිස්ටික්ස් කියන මොඩියුල් එකට අදාළ නම්බර් සිස්ටම්ස් කියන පාඩම කවර් කරපු නිසා මම මේ සීරීස් එකේදී නම්බර් සිස්ටම්ස් පාඩම නැවත කරන්න යන්නේ නැහැ. මොකද ඒකේ රෙකෝඩින් එකත් අපි ගෲප් එකේ දාලා තියෙනවා. ඒක ඔයාලට බලලා නම්බර් සිස්ටම් ටික ගැන අයිඩියා එකක් ගන්න පුළුවන්. ඒ නිසා අද ඉන්ට්‍රොඩක්ෂන් එක අපි කතා කරගෙන ගිහිල්ලා ඊට පස්සේ කෙලින්ම ලොජික් ගේට්ස් වලට යන්න පුළුවන්. මේ මොඩියුල් එකට අදාළ තියෙන තුන්වෙනි පාඩම. හරි. මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. හරි. ස්ක්‍රීන් එක පේනවා නේද කට්ටියටම? මම ස්ක්‍රීන් ෂෙයා කරලා පේනවා තියෙන්නේ. ප්‍රශ්නයක් නැහැ. පේනවා. ප්‍රසන්ටේෂන් එක. හරි. නයිස්. එතකොට මම කලින් කිව්වා වගේ අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන introduction to computer systems කියන පාඩමට අදාළ දේවල් ටික. එතකොට ඔයාලගේ එක්සෑම්ස් වලදී චෙක් කරන්න පුළුවන් මේ පාඩමේ මුලින්ම මේ පාඩමට පොඩි නිකන් ස්ලයිඩ් එකකට යන්නේ නැතුව නිකන් රෆ්ලි කිව්වොත් මේක මොකක්ද වෙන්නේ කියලා. ඇත්තටම කම්පියුටර් සිස්ටම්ස් කියලා කියන්නේ සෑහෙන ලොකු ඒරියා එකක්. කොටින්ම කිව්වොත් වෙනම ඩිග්‍රී පවා තියෙනවා කම්පියුටර් සිස්ටම්ස් කියන ඒරියා එකෙන් විතරක්. හරි දැන් ඔයාලගේ බිට් එකේ පළවෙනි සෙමස්ටර් එකේ එක මොඩියුල් එකක් විදිහට මේක දාලා තියෙනවා. ඒතකොට මේ මොඩියුල් එකේදී කතා කරන්නේ බොහොම පොඩි කොටසක් වෙන්න පුළුවන්. හැබැයි ඉස්සරහා සෙමස්ටර්ස් වලදී මේ කම්පියුටර් සිස්ටම්ස් කියන ඩොමේන් එක ඇතුලේ තැන් අහුවෙන විදිහේ වෙන සබ්ජෙක්ට් නේම් සබ්ජෙක්ට් කෝඩ් වලින් එන්න පුළුවන්. හැබැයි මේ කම්පියුටර් සිස්ටම්ස් කියන එකේ සෑහෙන ලොකු ඩෙප්ත් එකක් තියෙනවා. එතකොට එතන බොහොම පොඩි දේවල් ටිකක් තමයි මේ මොඩියුල් එකේ ඇතුළේදී කතා වෙන්නේ බේසික් දේවල් ටික. එතකොට මේ හිස්ටරි එක ගැන අපි කතා කරොත් ඔයාලා දැනටමත් දන්නවත් ඇති මුලින්ම මේ කම්පියුටර්ස් කියන කන්සෙප්ට් එක ඇවිල්ලා තියෙනවා කියන්නේ මෙන්න මේ ඇබකස් කියලා පොඩි ගණක යන්ත්‍රයක්. කැල්කියුලේටර් එකක් තමයි ඒ කාලේ නිර්මාණය කරගෙන තියෙන්නේ. එතකොට ඒක තමයි දැනට අපි හඳුනාගෙන තියෙන පළමු වන පරිගණකයක් විදිහට අපි කතා කරන්නේ. ඊට පස්සේ කාලෙන් කාලෙට එක එක විදිහේ නිර්මාණ හදාගෙන තියෙනවා. ඊට පස්සේ මේ මෙකැනිකල් කැල්කියුලේටර්ස් ඒකට උදාහරණ තමයි පැස්කලයින් එහෙම. ඊට පස්සේ චාල්ස් බැබේජ් නිර්මාණය කරලා තියෙන මේ ඇනලිටිකල් එන්ජින් එක. ඊට පස්සේ මේ ENIAC කියන ඩිවයිස් එක. අන්න ඔය වගේ දේවල් තමයි මුල් කාලේ කම්පියුටර්ස් වලට දැන් කාලේ පවතින කම්පියුටර්ස් වලට මූලාරම්භයක් විදිහට ඒ කාලේ තිබිලා තින්නේ මෙන්න මේ කියන ඩිවයිසස්. ඊට පස්සේ මේ ට්‍රාන්සිස්ටර් කියන පොඩි ගැජට් එක දැන් දැකලත් ඇති. ට්‍රාන්සිස්ටර් කියන එක හොයාගන්නවත් එක්කම මේ කම්පියුටර් එහෙම නැත්නම් මැෂින්ස් කියන ඒවා සෑහෙන දුරකට පරිණාමය වෙන්න පටන් අරගෙන තියෙනවා. කලින් තිබ්බට වඩා කීප ගුණයකින් දියුණු වෙච්ච ඩිවයිසස් නිර්මාණය කරන්න පුළුවන් වෙලා තියෙනවා මේ ට්‍රාන්සිස්ටර් එක හඳුනාගත්ත නිසා. ඒ වගේම ඊට වඩා තවත් බලපෑමක් වෙලා තියෙනවා මේ ඉන්ටග්‍රේටඩ් සර්කිට්ස් නැත්නම් ICs කියන ඒවා නිර්මාණය කරන්න පටන් ගත්තට පස්සේ. එතකොට අද කාලේ අපි පාවිච්චි කරන මේ පර්සනල් කම්පියුටර්ස් කියන ඒවා. එතකොට පර්සනල් කම්පියුටර්ස් කියන ඒවා යටතට ගන්න පුළුවන් ඔයාලා නිතර එහාට මෙහාට අරන් ගිහිල්ලා පාවිච්චි කරන ලැප්ටොප්ස් ගන්න පුළුවන්. ඊට අමතරව ඩෙස්ක්ටොප් කම්පියුටර්ස්, ඊට අමතරව මොබයිල් ෆෝන්ස් ඔය කියන දේවල් මේ පර්සනල් කම්පියුටර්ස් කියන වලට ගන්න පුළුවන්. ඒත් එක්කම මේ පර්සනල් කම්පියුටර්ස් තවත් දුරට වර්ධනය වෙලා තමයි මේ මොඩර්න් ඒජ් එකට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ මොඩර්න් ඒජ් එක අපිට
කියන්න බෑ මෙන්න මේ අවුරුද්ද නම් මෙන්න මේ අවුරුද්ද වෙනකන් කියලා. මොකද තවදුරටත් මේක අර ඉදිරියට දියුණු වෙමින් තියෙන ඊරා එකක්. එතකොට දැන්ටමත් ඔයාලා දන්නවා අහලා ඇති AI කියලා. මේ AI කියන එක දැනට ඉතාමත් වේගෙන් දියුණු වේගෙන යනවා. එතකොට මේ AI අද කාලේ තියෙන හැම ඩිවයිස් එකකටම හැම ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකකටම වගේ ඉන්ටග්‍රේට් කරන්න පටන් අරගෙන තියෙනවා. ඒකට AI නිසා ඒ ඩිවයිසස් වලට ඒ කාලේ තිබ්බ capabilities සෑහෙන ගුණයකින් වර්ධනය වෙලා තියෙනවා AI ඉන්ටග්‍රේට් කිරීම නිසා. එතකොට ඔය ටික තමයි ඔයාලගේ ස්ලයිඩ්ස් වල උනත් අර හිස්ටරි එකක් ගැන පොඩියට දීලා තියෙන්නේ. ඔය නිකන් පොඩ්ඩක් මේ වචන ටිකක් මතක තියාගන්න. ට්‍රාන්සිස්ටර් එක ඊට පස්සේ මෙතන මේ ENIAC ඊට පස්සේ මේ ඇනලිටිකල් එන්ජින් එක ඒක කවුද හැදුවේ අන්න වගේ දේවල් ටිකක් පොඩ්ඩක් මතක තියාගන්න. එතකොට එක්සෑම් එකේ MCQ එකක් තිබ්බහම ඒක පොඩ්ඩක් දාගන්න පුළුවන්. ඊට පස්සේ මොකක්ද මේ කම්පියුටර් සිස්ටම් එකක් කියලා කියන්නේ. දැන් අපි කතා කරේ කම්පියුටර් කියන එකට දැන් අද කාලේ තියෙන කම්පියුටර් එක හැදෙන්න කලින් මොනවද තිබ්බේ කියලානේ. ඩිවයිස් එකෙන් කතා කරේ. එතකොට අපි මේ කම්පියුටර් සිස්ටම් එකක් කියන එක ගත්තොත් මොකක්ද ඇත්තටම සිස්ටම් එකක් කියලා කියන්නේ. සිස්ටම් එකක් කියලා කියන්නේ දැන් සිස්ටම් එකක් කියන එක ගත්තාම ඒක කම්පියුටරයිස් සිස්ටම් එකක් වෙන්න පුළුවන් ඒ වගේම මැනුවල් සිස්ටම් එකක් වෙන්නත් පුළුවන්. එතකොට සිස්ටම් එකකින් අපි කරගන්න බලාපොරොත්තු වෙන වැඩේ මොකද්ද? මේ සිස්ටම් එක ඇතුළේ තියෙන පොඩි පොඩි යුනිට්ස් කීපයක්. එතකොට මේ යුනිට්ස් එකිනෙක එකට එකතු වෙලා මේ යුනිට්ස් එකට එකතු වෙලා එයාලා එකට වැඩ කරන මොකක් හරි කොමන් ගෝල් එකක් ඇචීව් කරගන්න. එකට එකතු වෙලා වැඩ කරන යුනිට්ස් කීපයකට තමයි අපි ඇත්තටම සිස්ටම් එකක් කියලා කියන්නේ. එතකොට මේ යුනිට්ස් වලට කොමන් ගෝල් එකක් තියෙනවා. එතකොට මේ කම්පියුටර් සිස්ටම් එකක් කියලා කියන්නේ ඒ වගේම යුනිට්ස් කීපයක් එකට එකතු කරලා හදාගන්න පොඩි පද්ධතියකට තමයි මේ කම්පියුටර් සිස්ටම් එකක් කියලා කියන්නේ. එතකොට කම්පියුටර් සිස්ටම් එක ඇතුලේ තියෙන කම්පෝනන්ට්ස් මොනවද කියලා තමයි අපි ඉස්සරහට කතා කරන්න හදන්නේ. එතකොට කම්පියුටර් සිස්ටම් කියන එක ඩිෆිනිෂන් එකක් ගත්තොත් මෙතන දීලා තියෙනවා electronic device operating under the control of instructions. කම්පියුටර් එකක් එහෙම නැත්නම් කම්පියුටර් සිස්ටම් එක වැඩ කරනවා කියලා කියන්නේ ඉන්ස්ට්‍රක්ෂන්ස් කියන ඒවා පාවිච්චි කරලා. එතකොට මේ ඉන්ස්ට්‍රක්ෂන්ස් කියන ඒවා දැනට කවුද ලබා දෙන්නේ? මිනිස්සු. එහෙම නැත්නම් අපි ගත්තොත් ඩෙවලොපර්ස්ලා එහෙම නැත්නම් software engineersලා කියන කට්ටිය ජොබ් රෝල් එක මොකක්ද? එයාලගේ ජොබ් රෝල් එක තමයි මොකක් හරි software එකක් හදනවා කියන එක. දැන්ටමත් ඔයාලා ඒ ගැන දන්නවා ඉතින් ඒක නිසානේ මේ බිට් වගේ ඩිග්‍රී එකක් කරන්න එන්නේ නැත්තේ. එතකොට අන්න ඒ කට්ටිය හදන software එකට තමයි අපි මේ සරලව කියන්න පුළුවන් software එකට a set of instructions කියන්නේ. එතකොට ඒ වගේ software එකකින් තමයි අපි computer system එක control කරන්නේ. ඊට අමතරව ඒ computer systems වලට තියෙනවා memory එකක්. ඒ memory එකේදී තමයි memory කියන එකත් අපිට වර්ග දෙකකට ගන්න පුළුවන්. తాවකාලික මතක තියෙනවා. ඊට අමතරව ස්ථිර මතක තියෙනවා. අපි ඉස්සරහට පොඩි breakdown එකක් මම ඇඳලා පෙන්නන්න. අන්න ඔය memory එකක් තියෙන instructions වලින් control කරන්න පුළුවන් විදිහේ system එකක් තමයි මේ computer system කියලා කියන්නේ. එතකොට මෙන්න මේ system එකට අපි යම්කිසි දෙයක් දුන්නාම එයා ඒ දේවල් ටික process කරලා අපිට ආපහු එළියටත් යම්කිසි දෙයක් දෙන්න. එතකොට මේ අපි ලබා දෙන ඒවාට අපි කියනවා input කරනවා කියලා. ඒ input කරන ඒවා process කරලා අපිට එළියට දෙනවා යම්කිසි output එකක්. ඉන්පුට් කරන්නේ මොනවද කියලා කිව්වොත් අපි ඒවට කියනවා data කියලා. අවුට්පුට් කරන්නේ මොනවද කියලා කිව්වොත් අපි ඒවට කියනවා information කියලා. එතන මේ data information ගැනත් අපිට ඉස්සරහට කතා කරන්න තියෙනවා. හරි. එතකොට අපි ටිකක් වැඩිපුර කතා කරමු. මම දැනට මේ definition එක පොඩ්ඩක් ආපහු විස්තර කරලා ඉන්න. එතකොට මම මෙතනදී කිව්වා instructions වලින් තමයි control කරන්න කියලා කිව්වා. ඊට අමතරව මෙමරි එකක් තියෙනවා කියලා කිව්වා. ඒ මෙමරි එක පාවිච්චි කරලා තමයි එයාට අවශ්‍ය කරන data information කියන දේවල් store කරලා තියාගන්නේ. ඒ වගේම computer system එකට inputs ලබා දෙනවා. එතකොට computer system එකෙන් අපිට outputs ලබා දෙනවා. මේ විදිහට තමයි computer system එකක් හැසිරෙන්නේ.
එතන මේ කම්පියුටර් සිස්ටම් එකක තියෙන කම්පෝනන්ට්ස් ටික ගත්තොත් කම්පෝනන්ට්ස් ඇත්තටම තියෙනවා හතරක්. මේක ඇඳලා ගන්නම් මෙතන. කම්පියුටර් සිස්ටම් එකක් ගත්තොත් ඔය සිස්ටම් එකට තියෙනවා කම්පෝනන්ට්ස් හතරක්. එකක් තමයි හાર્ඩ්වෙයාර්, අනිත් එක තමයි සොෆ්ට්වෙයාර්, අනිත් එක තමයි ෆර්ම්වෙයාර්, අනිත් එක තමයි ලයිව්වෙයාර්. හાર્ඩ්වෙයාර්, සොෆ්ට්වෙයාර්, ෆර්ම්වෙයාර්, ලයිව්වෙයාර්. එතන මේ හાર્ඩ්වෙයාර් කියලා කියන්නේ මොනවද කිව්වොත් එතන දැන් කම්පියුටර් සිස්ටම් එකක් ගත්තාම අපිට පේන දෙයක් තියෙනවා. මේ කම්පියුටර් සිස්ටම් කියන වචනේ දෙක නැතුව මම කියන්නම්කෝ සරලව කම්පියුටර් එක. හරි. ඒතර කම්පියුටර් එකක් ගත්තාම අපි ලැප්ටොප් එකක් නැතුව ඩෙස්ක්ටොප් මැෂින් එකක් කියලා හිතන්නකෝ. ඩෙස්ක්ටොප් මැෂින් එකක් ගත්තාම ඒ ඩෙස්ක්ටොප් මැෂින් එකේ අපිට පේන අපිට ස්පර්ශ කරලා බලන්න පුළුවන් විදිහේ ඩිවයිසස් ටිකක් තියෙනවා. උදාහරණයක් විදිහට මවුස් එක, කීබෝඩ් එක, ඊට පස්සේ මොනිටර් එකක් තියෙනවා, ස්පීකර් එකක් තියෙනවා වෙන්න පුළුවන්, ප්‍රින්ටර් එකක් තියෙනවා වෙන්න පුළුවන්. ඊට පස්සේ මයික් එකක් කනෙක්ට් කරලා තියෙන්න පුළුවන්. අන්න ඔය වගේ අපිට ස්පර්ශ කරලා බලන්න පුළුවන් tangible things in a computer system අපිට කියන්න පුළුවන් මොනවද? hardware කියලා. හරි. මෙතනත් විස්තර කරලා තියෙනවා physical components like CPU, memory, input output devices. හරි. ඊට පස්සේ software. මම කලිනුත් කිව්වා මේ software කියලා කියන්නේ මොනවද? සරලවම කියන්න පුළුවන් a set of instructions. ඇයි මේ software එහෙම නැත්නම් ඔය set of instructions පාවිච්චි කරන්නේ? අපේ කම්පියුටර් එක control කරන්න. කම්පියුටර් එක ගත්තාම ඇත්තටම වැඩ කරන්නේ ඉලෙක්ට්‍රිසිටි එක, කරන්ට් එක. ඒතර මේ කරන්ට් එක ගත්තාම ඒකේ තියෙන ස්ටේට් දෙකක්. අපිට ලොජික් ගේට්ස් වලට යනකොට මෙන්න මේ කතන්දර ටික වැදගත් වෙනවා සෑහෙන. කරන්ට් එක නැත්නම් ඉලෙක්ට්‍රිසිටි ගත්තාම ස්ටේට් දෙකක් තියෙනවා on off. එතකොට on කියන එක අපි represent කරනවා 0 වල මේ 1 වලින් off කියන ස්ටේට් එක නිරූපණය කරනවා 0 වල. එතකොට ඔය 0 1 කියන ස්ටේට් දෙක පාවිච්චි කරලා තමයි අපි සම්පූර්ණයෙන්ම කම්පියුටර් එකක් කන්ට්‍රෝල් කරන්නේ. එතකොට ඇත්තටම අපිට ඩිරෙක්ට්ලි කමියුනිකේට් කරන්න බෑනේ මේ 0 1 කියන ස්ටේට් දෙකත් එක්ක. ඒක නිසා අපි මේ software through තමයි ඔය කියන ස්ටේට් වලට access කරන්නේ. ඊට පස්සේ firmware liveware කියලා කොටස් දෙකකුත් තියෙනවා. ඔයාලගේ ස්ලයිඩ්ස් වල මේවා නැති නිසා මම මේවා වැඩි විස්තර කරන්න නැතුව ඉන්න. firmware කියලා කියන්නේ අපි කම්පියුටර් එකක් boot up කරනකොට එහෙම නැත්නම් කම්පියුටර් එකක් on කරනකොට අවශ්‍ය වෙන software එකක් වගේම එකක්. දැන් මේ softwares කියන ඒවා අපිට software කියන ඒවා අපිට ඕන විදිහට වෙනස් කරන්න පුළුවන්. ඒවා editable set එක. හැබැයි මේ firmware කියන ඒවා කම්පියුටර් එකක් manufacture කරනකොට ඒක fix software එකක් විදිහට තමයි එන්නේ. ඇත්තටම firmware කියලා කියන්නේ software kind එකක්ම තමයි, type එකක්ම තමයි. හැබැයි ඒක අර update කරන්න බෑ. update කියලා කියන්නේ හිතුන විදිහට update කරන්න දෙයක් නෑ. ඒවා කම්පියුටර් එකට fix විදිහට තමයි එන්නේ. ඒක වමනා වෙන්නේ කම්පියුටර් එකක් on කරනකොට. ඊට පස්සේ මේ liveware කියලා කියන්නේ කම්පියුටර් එකක් පාවිච්චි කරන මිනිස්සු. users වෙන්න පුළුවන්, developers වෙන්න පුළුවන්. ඒක prepare කරන කවුරු හරි හිටියොත් ඒ කට්ටිය වෙන්න පුළුවන්. අන්න ඒ කට්ටිය තමයි මේ liveware කියන කොට වැටෙන්නේ. ඔය විදිහට කම්පියුටර් සිස්ටම් එක බේසික් කම්පොනන්ට්ස් හතරක් තියෙනවා. ඊට අමතරව දැන් එතන විස්තර කරලා තියෙනවා බේසික් ෆන්ක්ෂන්ස් හතරකුත් තියෙනවා කියලා. කම්පියුටර් සිස්ටම් එකක් ගත්තාම අපිට ඉන්පුට් කරන්න පුළුවන් වෙන්න ඕන. මේ ඉන්පුට් කරන ඒවා ප්‍රොසෙස් කරලා අපිට අවුට්පුට් එකක් දෙනවා. ඊට අමතරව මේ ඉන්පුට් කරපු අවුට්පුට් කරන දේවල් ස්ටෝර් කරලා තියාගන්න පුළුවන් වෙන්න ඕන. මේ කම්පියුටර් සිස්ටම්ස් වල මේ මොඩියුල් එකේ ඉස්සරහට අපි කතා කරන වොන් නියුමන් ආකිටෙක්චර් කියලා එකක් ගැන එහෙම. එතකොට වොන් නියුමන් ආකිටෙක්චර් එකේදී කතා කරන්නේ මෙන්න ඉන්පුට් ප්‍රොසෙස් අවුට්පුට් ස්ටෝරේජ් කියන ෆන්ක්ෂන්ස් හතර ගැන. එතකොට අද කාලේ තියෙන හැම කම්පියුටර් එකක්ම මෙන්න මේ ෆන්ක්ෂන්ස් හතර බේස් කරගෙන තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒක නිසා දැනට තියෙන හැම කම්පියුටර් එකක්ම වගේ ওই වොන් නියුමන් ආකිටෙක්චර් එකට අදාළ නිර්මාණය වෙච්ච ඩිවයිසස්. හරි. ඊට පස්සේ මේ hardware components කියන ටික ගත්තාම
මේ ටික පොඩ්ඩක් විස්තර කරලා ඉන්න. මෙතන මැදලා පෙන්නන්නම්. කම්පියුටර් සිස්ටම් එකක් ගත්තාම අපි කතා කරා හાર્ඩ්වෙයාර් සොෆ්ට්වෙයාර් ෆර්ම්වෙයාර් ලයිව්වෙයාර්. ඒකට අමතරව එතකොට මේ හાર્ඩ්වෙයාර් කියන එක ගත්තාම හાર્ඩ්වෙයාර් වල අපිට ගන්න පුළුවන් කොටස් කීපයක් තියෙනවා. ඉන්පුට් ඩිවයිසස්, ඊට පස්සේ තියෙනවා අවුට්පුට් ඩිවයිසස්, ඊට පස්සේ තියෙනවා ප්‍රොසෙසින් ඩිවයිසස්, අවසානට තියෙනවා ස්ටෝරේජ් ඩිවයිසස්. එතකොට මේ ඉන්පුට් ඩිවයිසස් ගත්තාම අපිට ඔකත් ඕන නම් ආපහු කැලි කැලි වලට කඩන්න පුළුවන්. ඉන්පුට් ඩිවයිසස් වල මවුස් එක, ජොයිස්ටික් එක වගේ දේවල් එක කැටගරි එකකටයි තියෙනවා. ඊට පස්සේ කීස් පාවිච්චි කරලා ඉන්පුට් කරන කීබෝඩ් එක තවත් කැටගරි එකකට ගන්න පුළුවන්. ඊට අමතරව සවුන්ඩ්ස් ඉන්පුට් කරන එක තවත් කැටගරි එකක් විදිහට ගන්න පුළුවන්. මයික් එකෙන් සවුන්ඩ් ඉන්පුට් කරන. ඊට අමතරව ඉමේජස් ඉන්පුට් කරන විදිහට අපිට ස්කෑනර් එකක්, ඩිජිටල් කැමරා එකක් වගේ දේවල් ගන්න පුළුවන්. අවුට්පුට් ඩිවයිසස් ගත්තොත් ඒකත් එහෙමයි. අපිට පින්තූරයක් මොකක් හරි දෙයක් අවුට්පුට් කරනවා, ඒක එක කැටගරි එකකට ගන්න පුළුවන්. ඊට පස්සේ ටැන්ජිබල් දෙයක් අවුට්පුට් කරන දෙයක් විදිහට ඩිවයිස් එකක් විදිහට අපිට printer එක ගන්න පුළුවන්. සවුන්ඩ් එකක් අවුට්පුට් කරන විදිහට ස්පීකර් එක ගන්න පුළුවන්. මම උදාහරණ කිහිපයක් තමයි කියාගෙන ගියේ ඉන්පුට් සහ අවුට්පුට් ඩිවයිසස් වල. ඊට පස්සේ ප්‍රොසෙසින් ඩිවයිසස් කියන එක ගත්තාම ඇත්තටම කම්පියුටර් සිස්ටම් එක ප්‍රොසෙසින් ඩිවයිස් එකකට තියෙන්නේ CPU එක. මොකක්ද මේ CPU කියලා කියන්නේ? CPU. මේ CPU එක ගැනත් අපිට වෙනම පාඩමකින් කතා කරන්න තියෙනවා. CPU කියලා කියන්නේ Central Processing Unit කියන එක. එතකොට මේ Central Processing Unit එක ඇතුලේ එහෙම නැත්නම් අපේ කම්පියුටර් සිස්ටම් එකේ brain එක මොළය විදිහට ගණන් ගන්නේ මෙන්න මේ Central Processing Unit එක. මෙයා තමයි කම්පියුටර් එකේ සියලුම දේවල් ටික කන්ට්‍රෝල් කරන්නේ. print out එකක් ගන්නකොට print එක කනෙක්ට් කරලා ඒකෙන් අදාළ වැඩ ටික කරගන්න එක, ස්පීකර් එකක් කනෙක්ට් කරලා තියනවා නම් ඒකේ මොකක් හරි සින්දුවක් ප්ලේ කරන එක. ඔය වගේ ඊට අමතරව තව කැල්කියුලේටර් එක පාවිච්චි කරලා අපි ගාණක් හදනවා නම් ඒ ගණන් ටික එකතු කරන එක හරි ගුණ කරන එක හරි අපි අදාළ ඔපරේෂන්ස් ටික හැන්ඩල් වෙන්නේ. තව මොනවද අපි ලියුමක් මොකක් හරි ටයිප් කරනවා නම් ඒ අදාළ ලියුම ටයිප් වෙන්නේ, Word software එක ඕපන් කරන්නේ. අන්න ඔය හැම දෙයක්ම හැන්ඩල් වෙන්නේ මේ Central Processing Unit එක through. එතකොට මේ CPU එක ඇතුලේ තවත් ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. එකමට ඒවා ටිකක් පොඩ්ඩක් විස්තර කරන්න මෙතන. එක්කෙනෙක් තමයි control unit එක, අපි කියනවා CU කියලා. තව එක්කෙනෙක් තියෙනවා arithmetic and logical unit එක, ALU කියලා කියන. ඊට අමතරව තියෙනවා memory registers. memory unit කියලා අපි කියනවා. central unit, arithmetic and logical unit, memory unit. ඔන්න ඔය කියන තුන තමයි මේ CPU එක ඇතුලේ තියෙන ප්‍රධානම කොටස් තුන විදිහට ගණන් ගන්නේ. මේ කට්ටියට වෙන වෙන job roles ටිකක් තියෙනවා. control unit එකෙන් කරන්නේ මොකද්ද? ALU එකෙන් කරන්නේ මොකද්ද? memory unit නැත්නම් registers කියන ඒවා පාවිච්චි කරන්නේ මොනවටද? ටික අපිට ඉස්සරහට කතා කරන්න පුළුවන්. එතකොට input output processing. ඔයාලට අමතරව storage devices කියන කැටගරි එක ගත්තොත් storage devices අපිට හදන්න පුළුවන් ප්‍රධාන කොටස් දෙකකට. storage devices ප්‍රධාන කොටස් දෙකකට ගන්න පුළුවන්. එකක් තමයි primary memory. අනිත් එක තමයි secondary memory. හරි. එතකොට ඔය වොන් නිව්මාන් ආකිටෙක්චර් කියන එක යටතේදී අපි පොඩි ඩයග්‍රෑම් එකක් එහෙම අඳිනවා. එතකොට මේ ටික තවත් පොඩ්ඩක් ආපහු විස්තර කරන්න. දැන්ට සරලව කිව්වොත් primary memory කියලා කියන්නේ දැන් මම කලින් කිව්වා කම්පියුටර් සිස්ටම් එක සම්පූර්ණයෙන්ම කන්ට්‍රෝල් වෙන්නේ හැන්ඩල් වෙන්නේ මේ CPU එක මගින් කියලා කිව්වා. එතකොට CPU කියන එක්කෙනාගේ ස්පීඩ් එක සෑහෙන වැඩි. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ දශම ස්ථාන 6ක් තියෙන සංඛ්‍යා දෙකක් එකිනෙක ගුණ කරන්න කිව්වොත් සාමාන්‍ය මිනිස්සෙක්ට යම්කිසි වෙලාවක් වැය වෙනවා වෙන්න පුළුවන්. අපි හිතමුකෝ විනාඩි දෙකක් කියලා. දශම ස්ථාන 6ක් තියෙන සංඛ්‍යා දෙකක් එකිනෙක ගුණ කරන්න කිව්වොත් සාමාන්‍ය මිනිස්සෙක්ට විනාඩි දෙකක් යනවා වෙන්න පුළුවන්. හැබැයි CPU එකට ඕකට යන්නේ තප්පරෙන්
බිලියනෙන් එකක් වගේ සෑහෙන පොඩි වෙලා අපි ඒවට කියනවා floating point operations කියලා flops කියලා measurement එකක් තියෙනවා සමහර විට ඔයාලගේ සිලබස් එකේ ඉස්සරහට හම්බු floating point operations per second කියන තමයි මේ measurement එක ගන්න කොහොමද එතකොට මේ CPU කියන එක නාගේ ස්පීඩ් එක සෑහෙන්න වැඩි එතකොට මෙයාගේ වැඩ ටික කරගන්න දැන් අපිට උනත් යම්කිසි ගාණක් හදන්න ගත්තාම ඒ ගාණ හදන්න කලින් අපිට නිකන් කටු වැඩ කොලයක් වගේ ඕන වෙනවා. අන්න ඒ වගේ මේ CPU එකේ තියෙන processes ටික execute කරන්න එයාට උවමනා කරන වැඩ ටික එයාට කරගන්න උවමනා වෙන පොඩි memory එකක්. හරි. తాවකාලිකව එයාගේ data ටික තියාගෙන ඉන්න උවමනා කරන memory එකක්. අන්නේ తాවකාලිකව පාවිච්චි කරන memory වර්ග වලට තමයි එහෙම නැත්නම් CPU එක తాවකාලිකව කියන්න බෑ. අපි කියමු CPU එක කෙලින්ම access කරන්න පුළුවන් විදිහ. direct access කරන්න පුළුවන් විදිහේ තියෙන memory devices තමයි අපි primary memory කියලා කියන්නේ. ඒවට උදාහරණ විදිහට ගන්න පුළුවන් RAM එක. RAM එහෙම නැත්නම් හරිම වචනේ තමයි main memory. දැන් වලටත් වඩා main memory හරිම වචනේ. ඇයි මේක හරිම වචනේ වෙන්නේ කියන එක අපි ඉස්සරහට කතා කරමු. ඊට අමතරව ROM එක read only memory ඊට පස්සේ cache memory ඔන්න ඔය දේවල් අපිට ගන්න පුළුවන් primary memory කියන කොටට ඊට පස්සේ secondary කියන කොට ගන්න පුළුවන් මේවා හැර අනිකුත් සියලුම storage devices උදාහරණයක් විදිහට hard disk drive solid state drive ඊට අමතරව CD DVD Blu-ray pen drive floppy disk ඔය ඕනෑම දෙයක් අපිට secondary කියන කොට ගන්න පුළුවන් ඒකට මේ secondary කියන්න හේතුව තමයි මේ CPU එක කෙලින්ම access කරන්න කාවද මොන දැන් ටිකක් හදලා පෙන්නන්න CPU එනවා එතකොට යා access කරන්න permission තියෙන්නේ මෙන්න මේ primary memory වලට primary කට්ටියට තමයි කෙලින්ම direct access හැකියාව තියෙන්නේ ඊට අමතරව මෙතන තියෙනවා secondary devices. එතන මේ secondary devices වලටත් CPU පාවිච්චි කරලා වැඩ කරගන්න පුළුවන්. හැබැයි එයාලට CPU එකත් එක්ක direct access කරන්න බෑ. එයාලා CPU එකත් එක්ක connect වෙන්නේ මේ primary memory හරහා. ඒ නිසා තමයි මේ primary secondary කියලා නම් දෙකක් දාන්න හේතුව. හරි. ඔය තමයි එතකොට hardware කියන දේවල් ටික ගත්තොත් hardware devices ගත්තොත් අපිට ඔය විදිහට කොටස් හතරකට වෙන් කරන්න පුළුවන්. මේ හතර ගැන තමයි මම මේකින් එක පැහැදිලි කරගෙන ගියේ. storage කියන එකත් ආපහු කැලි පිටකට කඩන්න පුළුවන් කියලා කිව්වා. ඒ දෙකත් මම ඔන්න පින්තූරකින් ඇඳලත් පෙන්නුවා. හරි. ඔය තමයි එතකොට computer system එක තියෙන hardware පැත්තෙන් ගත්තොත් වැඩේ වෙන විදිහ. මෙතනත් ආපහු ඔන්න විස්තර කරලා තියෙනවා. CPU එක තියෙනවා. ඒක brain එක කියලා තියෙනවා. ඊට පස්සේ memory කියලා තියෙනවා. RAM එකයි ROM එකයි. මේ volatile non volatile කියන්නේ මොකද්ද? volatile කියලා කියන්නේ මේ RAM එකේ data තියාගන්න එයා తాවකාලිකව non volatile කියලා කියන්නේ తాවකාලිකව නෙවෙයි. permanentlyම ROM එකේ store කරන data store වෙලාම තියෙනවා. ඒවා ටික delete වෙලා යන්නේ නැහැ. නෝම එකක් තමයි මේ volatile non volatile කියලා කියන්නේ. අපි ඒවා ඉස්සරහට කතා කරමු. Input devices, output devices, storage devices. මේවට ගැන අපි කතා කරමු. ඊට පස්සේ software components කියන එක ගත්තාම හරි. මෙතන අඳින්න ඉඩ නැති නිසා මම පහලින් ඇඳලා පෙන්නන්න. ඉතින් ඇඳලා පෙන්නන්න. ඔයාලා මතක තියාගන්න අපි මුලින් ඇඳා hierarchy එකක් computer systems කියන එකේ components හතරක් තිබ්බා. hardware, software, firmware, liveware. එතනින් hardware කියන එක උඩින් පැහැදිලි කරලා ඇඳලා පෙන්නුවා. දැන් ඇඳලා පෙන්වන්න ගන්නේ software කියන category එක. software කියන එක ගත්තාම මේක අපිට ප්‍රධාන කොටස් දෙකකට කඩන්න පුළුවන්.
software කියන එක අපිට කඩන්න පුළුවන් එකක් තමයි system software අනිත් එක තමයි application software. system software application software මේක මම තව පොඩ්ඩක් විස්තර කරමු. අතන විස්තර කරන්න කලින් මම පොඩි ඩයග්‍රෑම් එකක් අරගෙන දෙන්නම්. මම හිතනවා ඔයාලා හැමෝම කම්පියුටර් එකක් පාවිච්චි කරලා තියෙන කම්පියුටර් එකක් නැත්නම් මොබයිල් ෆෝන් එකක් හරි කමන්නේ පාවිච්චි කරලා තියෙන හැමෝම. එතකොට දැන් අර මම කලින් කිව්වා හાર્ඩ්වෙයාර් කියලා කොටසක් තියෙනවා. ඔයාලා ගන්න ඕනෑම ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකක හાર્ඩ්වෙයාර් කියලා කොටසක් තියෙනවා. මොනවද මේ හાર્ඩ්වෙයාර් කියලා කියන්නේ? එක්සාම්පල් එකක් විදිහට කියන්නම් අපේ මොබයිල් ෆෝන් එකක් ගත්තොත් ඒකේ ස්පීකර් එකක් ගන්න. මොබයිල් ෆෝන් එකේ ස්පීකර්. එහෙම නැත්නම් කම්පියුටර් එකට කනෙක්ට් කරලා තියෙනවා printer එක. හાર્ඩ් එකට මම ඔන්න එක්සාම්පල් එකක් කිව්වා. දැන් මට පුළුවන් ද ෆෝන් එක අතට අරගෙන ෆෝන් එකේ අපි හිතමු දැන් ඔන්න ඇප් එකක් මුකුත් නැහැ. ඇප් එකක් තියෙනවද මුකුත් මම දන්නේ නැහැ. ෆෝන් එක නිකන් ඔය තියෙනවා. මම ඒක අතට ගන්නවා විතරයි. බටන් ඔබන්නේවත් ස්ක්‍රීන් එක ටච් කරනවා මුකුත් කරන්නේ. එහෙම මුකුත් කරන්නේ නැතුව අර ස්පීකර් එක පාවිච්චි කරලා මට ඒක මියුසික් එකක් ප්ලේ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් කම්පියුටර් එකට printer එකක් කනෙක්ට් කරපු පමණින් මට පුළුවන් ද print out එකක් ගන්න. එහෙම කරන්න බෑ. අපිට කෙලින්ම මේ hardware කියන ඒවා පාවිච්චි කරන්න බෑ. පාවිච්චි කරන්න බෑ කියන්නේ on කරන්න off කරන්න ඒ වගේ ටික කරගන්න පුළුවන්. එතනින් එහාට ඒක පාවිච්චි කරලා අර අපි යාගෙන් කරගන්න බලාපොරොත්තු වෙන වැඩේ කරගන්න බෑ. ඒකට අපිට උවමනා වෙනවා මේ software කියන එක. එතකොට ඔන්න මුලින්ම ඉන්නවා අපි. එහෙම නැත්නම් අපි live wire කියන කට්ටිය ගමුකෝ. live wire. මේ කම්පියුටර් එකක් පාවිච්චි කරන කට්ටිය ඉන්නවා. live wire කියලා කිව්වේ කම්පියුටර් එකක් පාවිච්චි කරන කට්ටිය. එතකොට මේ මැද්දේ ලේයර් එකක් තියෙනවා. මොකක් කියලාද? software කිය. ඔව්. මැද්දේ ලේයර් එකක් තියෙනවා software කිය. software කියලා ලේයර් එකක් තියෙනවා. එතකොට මේ live wire එහෙම නැත්නම් users ලට මේ hardware පාවිච්චි කරන්න පුළුවන්කම ලැබෙන්නේ ඔය කියන software through. මෙන්න මෙහෙම තමයි පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මෙහෙම direct පාවිච්චි කරන්න පුළුවන් තමයි නෑ. හරි. ඒක අනවශ්‍ය ටික අයින් කරලා දාන්න. එතකොට මේ software වල වර්ග දෙකක් තියෙනවා. එක වර්ගයක් තමයි operating system. operating systems. මොකක්ද කියන්නේ? operating system. දැන් ඔන්න මම කලින් කිව්ව උදාහරණ දෙකට. එකක් තමයි ෆෝන් එකේ ස්පීකර් එකක් තියෙනවා. ඒක පාවිච්චි කරලා මියුසික් එකක් ප්ලේ කරගන්න ඕන. එතකොට hardware component එක තමයි ඔය කියන්නේ ස්පීකර් එක. එතකොට OS එක ගත්තොත් මොකක්ද OS එක? OS එක විදිහට ගණන් ගන්නේ අපි ෆෝන් එකේ තියෙන operating system. මේ ෆෝන් එක Apple එකක් ගන්න තියෙන operating system එක තමයි iPhone වල තියෙන්නේ iOS එක. නේද? ඊට පස්සේ ඒක Android ෆෝන් එක ගන්න. එහෙම නැත්නම් Samsung හරි මොකක් හරි වෙනත් ෆෝන් එකක් ගන්න. ඒකේ තියෙන operating system එක තමයි Android. ඊට පස්සේ කම්පියුටර් එකක් ගත්තාම ඒ කම්පියුටර් එකේ Mac OS එක තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් Windows තියෙන්න පුළුවන්. එතකොට hardware තියෙනවා operating system එක තියෙනවා. ඊට පස්සේ මේ OS එක උඩින් අපි install කරනවා මොනවද? application softwares. application software. මොනවද මේ application software කියලා කියන්නේ? තාම ඉඳලා පෙන්නනම් මේ තියෙන්නේ application software.
application software. මෙන්න මේ වචන දැක්කහම එකක් මතක් වෙනවා. application applications කියන එක කෙටි කරලා තමයි ඔය ගොඩක් වෙලාවට අපි app කියන වචන පාවිච්චි කරන්නේ. එතකොට අපි කම්පියුටර් එකක් ගත්තොත් අපි ඔය කම්පියුටර් එකට ඉන්ස්ටෝල් කරන software කියලා જાති. ඒක software එකට උදාහරණයක් තමයි මම කියන්නම්. දැන් Zoom, ඊට පස්සේ Microsoft Word, Microsoft PowerPoint, ඊට පස්සේ Google Chrome. ඔන්න ඕකට තමයි අපි කියන්නේ application software කියලා. මේ application software කොහෙද install කරන්නේ? operating system එකක් උඩ. application software install කරන operating system එකක් උඩින්. ඊට පස්සේ mobile phone එක ගත්තොත් අපි Android වලට app store එකට ගිහිල්ලා app store එකෙන් app install කරනවා. iPhone එකක් ගත්තොත් මොකද්ද app store එකට ගිහිල්ලා ඒකෙන් app install කරනවා. අන්න ඕකට තමයි අපි කියන්නේ application software කියලා. එතකොට දැන් අර මම කලින් කියපු උදාහරණ ගත්තාම අපිට වමනා වෙනවා ෆෝන් එක පාවිච්චි කරලා මියුසික් එක ප්ලේ කරගන්න. ඔන්න දැන් අපිට පුළුවන් Play Store එකට හරි App Store එකට හරි ගියා අදාළ app එක එහෙම නැත්නම් YouTube ගන්නකො YouTube කියන app එක install කරගත්තා. ඊට පස්සේ මේ YouTube කියන app එකට ගිහිල්ලා අපිට පුළුවන් මියුසික් එක ප්ලේ කරන්න. ඔන්න. එතකොට අර hard speaker එක අපි පාවිච්චි කරා application software එකක් through. ඊට පස්සේ printer එකෙන් output එකක් එහෙම නැත්නම් print out එකක් ගන්න ඕනේ නම් අපි මොකද කරන්නේ? Microsoft Word කියන software එක install කරගන්න අපිට උමනා ලියුම type කරගන්න. ඊට පස්සේ ඒකෙන් අපි print කියන command එක දෙන්න. මේ විදිහට අපිට softwares කොටස් දෙකකට කඩන්න පුළුවන් system software application software කියලා. ඒක මේ විදිහට තමයි diagram එකකට අඳිනවා නම් ඇඳලා පෙන්නන්න පුළුවන්. එතකොට අපිට මේක පාවිච්චි කරන විදිහ මේ users-ලට පුළුවන් මේ software පාවිච්චි කරන application software පාවිච්චි කරන්න. එතකොට මේ application softwares වලට පුළුවන් operating system එක through hardware access කරන්න. ඒක අනිත් පැත්තත් පුළුවන්. ඊට අමතරව අපිට පුළුවන්කම තියෙනවා directly operating systems access කරන්න. උදාහරණයක් විදිහට ෆෝන් එකක් ගත්තොත් ෆෝන් එකේ brightness වැඩි කරන්න, අඩු කරන්න, sound අඩු වැඩි කරන්න පාවිච්චි කරන්නේ අපි application software නෙමෙයි operating system එක. එතකොට මේ system software කියන යටතට වැටෙන්නේ operating systems සහ utility software කියලා જાතියක් තියෙනවා. utility software කියලා කියන්නේ ඒක උදාහරණයක් විදිහට මම කියන්නම්. දැන් අපි කම්පියුටර් එකක් ගත්තාම කම්පියුටර් එකේ තියෙනවානේ calculator එක. calculator එකක් තියෙනවා. ඊට අමතරව disk cleanup කියලා පොඩි tool එකක් තියෙනවා. අන්න ඔය වගේ කම්පියුටර් එකේ operating system එකක් install කරපුවාම ඒ operating system එකත් එක්ක by default එන අපිට වමනා කරන විදිහ useful applications කීපයක් තියෙනවානේ. අන්න ඒවට තමයි අපි utility software කියලා කියන්නේ. ඒකට software කියන්නේ කාරි දෙකකට ගන්න පුළුවන් system software application software. system software එකට ගන්න පුළුවන් operating systems and utility software. ඔය කියන්නේ ටික. ඒ විදිහට අපිට software categorize කරන්න පුළුවන්. ඊට පස්සේ මේ software develop කරන්න පාවිච්චි කරන methodology එකක් තියෙනවා. අපි මේ methodology එකට කියනවා software development life cycle කියලා. ඒක ඔයාලට ඉස්සරහට වෙනම මොඩියුල් එකකින් ඉගෙන ගන්න ලැබෙයි. හරි. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා data information. අපි කලින් කතා කරා computer system එකක් ගත්තාම main functionalities main functions හතරක් තියෙනවා කියලා කිව්වා. input processing output storage. ඔන්නම හතරක් තියෙනවා කියලා කිව්වා. එතකොට මේ input කියලා කිව්වේ computer එකකට අපි යම් කිසි දෙයක් ලබා දෙන. output කියලා කිව්වේ computer system එකෙන් අපිට යම් කිසි දෙයක් ලබා දෙන්න. මොනවද computer එකට ලබා දෙන්නේ? data. computer එකෙන් අපිට ලබා දෙන්නේ මොනවද? information. එතන මේ data මොනවද කියලා ගත්තොත් අපි කියනවා data කියලා කියන්නේ දැනට process කරපු නැති raw data. එහෙම නැත්නම් අපි කියනවා
කිසිම ස්ට්‍රක්චර් එකක් නැති, තේරුමක් නැති, meaningless, structureless, valueless, value එකක් නැති දෙයක් තමයි මේ data කියලා කියන්නේ. data විදිහට අපිට numbers, characters, images, audios, audible videos, symbols ඔය ඕනෑම දෙයක් ගන්න පුළුවන් data විදිහට. නිකම්ම දැන් අපි ගත්තොත් 45යි කියලා ගත්තොත් මේ 45 කියන එකට තේරුමක් නැහැ නේද? හැබැයි කවුරු හරි කිව්වොත් මොනවද 45ට තියෙන්නේ? හිතමු මොකක් හරි කෑමක් පැටිසයක් ගමු. පැටිසයක් ගත්තොත් ඒක රුපියල් 45. අන්න එහෙම කිව්වොත් ඒකේ පොඩි තේරුමක් තියෙනවා මේ 45 කියන්නේ. හැබැයි 45 නිකම්ම කොතනක හරි ලියලා තිබ්බොත් ඒකට තේරුමක් නැහැ. අන්න වගේ. මේ data කියන ඒවා නිකම්ම තිබ්බා කියලා ඒවට කිසිම තේරුමක් නැහැ. ඒවට කිසිම අගයකුත් නැහැ. එතකොට මේ data කියන ඒවා process කරාට පස්සේ අපිට ඒ process කරාට පස්සේ ඒ නිර්මාණය වෙන එකට තමයි අපි මේ information කියලා කියන්නේ. මේ information වලට අපි කියනවා value එකක් තියෙනවා, තේරුමක් තියෙනවා කියලා. එතකොට අපි කියනවා computer system එකකට data විදිහට අපි input කරන්නේ නිවැරදි data නම්, accurate data නම් අපි input කරන්නේ එහෙනම් accurate information output වෙයි. හැබැයි අපි input කරන data garbage නම්, ඒ කියන්නේ කිසිම වැඩකට නැති අර නිර්වත් වැරදි නම් එහෙනම් output වෙන information කිසිම තේරුමක් නැහැ. අපි ඔකට කියනවා garbage in garbage out කියලා. garbage in garbage out. එතකොට මේ output වෙන information පාවිච්චි කරලා අපිට පුළුවන් මොකක් හරි decision එකක් මේක් කරන්න. හරි. data information ගැන ඔය තමයි කියන්නේ. ඊට අමතරව තව golden rule කියලා එකක් එහෙම තියෙනවා. ඒ තරම් දුර අවශ්‍ය වෙන්නේ නැහැ. මෙතන තියෙන දේවල් විතරක් අපි කතා කරගෙන යමු. ඊට පස්සේ computer networks කියන එක ගත්තාම network එකක් කියලා කියන්නේ මොකක්ද? computer network එකක් කියලා කියන්නේ computers දෙකක් එහෙම නැත්නම් කිහිපයක්. දෙකක් හෝ කිහිපයක් එකට එකතු වෙලා හදාගන්න සිස්ටම් එකකට තමයි අපි කියන්නේ computer network එකක් කියලා. computers දෙකක් එහෙම නැත්නම් කිහිපයක් එකට එකතු වෙලා හදාගන්න සිස්ටම් එකක් තමයි කියන්නේ computer network එකක් කියන්නේ. එතන මේ computer network types තියෙනවා තුනක්. එහෙම නැත්නම් මේ computer network එකක් හදාගන්නේ ඇයි කියලා කිව්වොත් ඒකෙදී අපිට reasons දෙකක් තියෙනවා. එකක් තමයි resources share කරගන්න. මොනවද මේ resources කියලා කියන්නේ? computer එකක් ගත්තොත් computer net system එකට connect කරන hardware සහ software කියන මේ components දෙකම අපිට ගන්න පුළුවන් මේ computer network එකට resources කියලා. උදාහරණයක් විදිහට හිතන්න office එකක් තියෙනවා. ඒ office එකේ තියෙනවා computers 50. ඒතර මේ 50ට අපි printers 50ක් එකතු කරන්න ගියොත්, connect කරන්න ගියොත් ඒකට සෑහෙන ලොකු cost එකක් යනවා. හැබැයි අපිට පුළුවන් මේ computers 50ම එකට network එකක් හදලා ඒ network එකට connect කරන printer එකක්. එතකොට මේ network එක ඇතුලේ තියෙන ඕනෑම computer එකකට අර printer එක පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඔන්න network එකක් හදාගෙන අපි resources share කරගත්තා. එතකොට මේ resources share කරගන්න එක වගේම අපිට network computer network එක තවත් වාසියක් විදිහට ගන්න පුළුවන්. ඉතාමත් ඉක්මනට information share කරගන්න පුළුවන්. දැන් මේකත් අපිට එක්තරා විදිහකට resources කියන වලට දාන්නත් පුළුවන්. information share කරගන්න එක ඉක්මනට කරගන්න පුළුවන් එක මේ computer network එකේ තියෙන වාසියක් විදිහට ගන්න පුළුවන්. මේ වගේ තියෙන අවාසියක් විදිහට ගත්තොත් computer viruses ඉක්මනින් පැතිරිලා යන්න පුළුවන්. virus කියන ඒවා ඉක්මනට spread වෙන්න පුළුවන් මේ network එක through connect වෙනකොට. ඒක අපිට එක අවාසියක් විදිහට ගන්න පුළුවන්.
ඊට පස්සේ මේ කම්පියුටර් නෙට්වර්ක් එකක තියෙන නෙට්වර්ක්ස් අපිට කැටගරිස් හදන්න පුළුවන් තුනක් මම මෙතන කරලා දෙන්නම්. කම්පියුටර් නෙට්වර්ක් කියන එක අපිට කොටස් තුනකට කඩා ගන්න පුළුවන්. එකක් තමා LAN, අනිත් එක තමා MAN, අනිත් එක තමා WAN. එතකොට මේ LAN කියලා කියන්නේ මොකද්ද? local area network කියන එක. local area network. local area network කියලා කියන්නේ බොහොම සමීප. ඒ කියන්නේ අපි හිතමුකෝ එක කාමරයක් ඇතුලේ මං කම්පියුටර්ස් දෙකක් හරි කීපයක් හරි එකට එකතු කරලා හදා ගන්නවා නෙට්වර්ක් එකක්. අන්න ඒක අපිට ගන්න පුළුවන් මේ LAN එකට උදාහරණයක් විදියට. එහෙම නැත්නම් අපිට ගන්න පුළුවන් බිල්ඩින් එකක තනි තට්ටුවක් පුරාවටම කාමර කිහිපයක කම්පියුටර්ස් එකට එකතු කරලා හදා ගන්නවා නෙට්වර්ක්. ඒකත් LAN එකක් විදියට ගන්න පුළුවන්. උපරිම වශයෙන් ගත්තොත් එක ළඟ තියෙන බිල්ඩින් දෙකක තියෙන කම්පියුටර්ස් එකට එකතු කරලා හදා ගන්නවා නෙට්වර්ක් එකක්. ඒකත් අපිට ගන්න පුළුවන් LAN එකක් විදියට. ඊට පස්සේ මේ දෙවෙනි වර්ගය MAN, මෙට්‍රොපොලිටන් ඒරියා නෙට්වර්ක්. මොකක්ද මෙට්‍රොපොලිටන් ඒරියා නෙට්වර්ක් එකක් කියලා කියන්නේ? සාමාන්‍යයෙන් කිලෝමීටර් 16ක්. එහෙම නැත්නම් අපි කියන ඌබන් ඒරියා එකක්. නගරබද ප්‍රදේශයක් වගේ ඒරියා එකක් ගත්තාම ඒ වගේ ඒරියා එකක් ඇතුලේ තියෙන කම්පියුටර්ස් එකට එකතු කරලා හදාගන්න නෙට්වර්ක් එකක් තමයි අපි මෙට්‍රොපොලිටන් ඒරියා නෙට්වර්ක් එකක් කියලා කියන්නේ. එතකොට LAN එකට වඩා ටිකක් ලොකුයි. මේ මෙට්‍රොපොලිටන් ඒරියා නෙට්වර්ක් එක. ඊට පස්සේ වයිඩ් ඒරියා නෙට්වර්ක් එකක් කියලා කියන්නේ රටක් දැන් ලංකාවට වඩා ටිකක් ලොකු රටක් ඇතුලේ තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගමු අපි ඇමරිකාව, රුසියාව වගේ රටක් පුරා විහිදිලා තියෙන. එහෙම නැත්නම් මහද්වීප දෙකක් හෝ කිහිපයක් අතර විහිදිලා තියෙන එකක් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් සම්පූර්ණ ලෝකේ පුරාම උන විහිදිලා තියෙන විදිහේ නෙට්වර්ක් එකක් අපිට ගන්න පුළුවන් වයිඩ් ඒරියා නෙට්වර්ක් එකක් විදිහට. එතකොට නෙට්වර්ක් එක පැතිරලා තියෙන ජියෝග්‍රැෆිකල් ඒරියා එක අනුව තමයි අපි මේ විදිහට ටයිප් තුනකට කඩන්නේ. පොඩිම එක තමයි LAN, ලොකුම එක තමයි WAN, වයිඩ් ඒරියා නෙට්වර්ක්. එතකොට දැනට තියෙන ලොකුම වයිඩ් ඒරියා නෙට්වර්ක් එකට උදාහරණයක් තමයි දැනට තියෙන ලොකුම එක තමයි මොකද්ද? ඉන්ටර්නෙට්. ඉන්ටර්නෙට් එකට අපි ගන්න පුළුවන් ලෝකේ පුරාම එකිනෙක කනෙක්ට් වෙලා තියෙන නෙට්වර්ක් එකක් කිය. ඒ කම්පියුටර් නෙට්වර්ක් එකේ කම්පියුටර්ස් මිලියන ගාණක් තියෙනවා වෙන්න පුළුවන්. හරි. මම හිතනවා එහෙනම් මේ කම්පියුටර් නෙට්වර්ක්ස් ගැන අයිඩියා එකක් ආවා කියලා. ඊට පස්සේ මොකටද මේ කම්පියුටර් සිස්ටම්ස් පාවිච්චි කරන්නේ? මේවා නම් ඇත්තටම අපිට හිතලා කියන්න පුළුවන් දේවල්. අපි මොකක් හරි වැඩක් කරනවා නම් කම්පියුටර් එකක් පාවිච්චි කරලා ඒ වැඩේ එෆිෂන්ට් විදිහට වැඩි ප්‍රොඩක්ටිවිටි එකකින් කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපිට දෙනවා නම්බර්ස් 1000. මේ නම්බර්ස් 1000 එකට එකතු කරන්න කියලා කියන්නේ. ඒ 1000 අපි එකතු කරන්න ගියොත් කැල්කියුලේටර් එකක් පාවිච්චි කරලා සෑහෙන වෙලාවක් යනවා වෙන්න පුළුවන්. කැල්කියුලේටර් එකක් කියන්නේ කම්පියුටර් එකේ තියෙන කැල්කියුලේටර් එකක් නෙමෙයි. normal calculator එකක් වුණත් පාවිච්චි කරලා අපිට සෑහෙන වෙලාවක් යනවා වෙන්න පුළුවන්. ඊටත් වඩා මොනවද මේ කොලයක ලියලා අතින් හදන්න ගියත් ඊටත් වඩා සෑහෙන වෙලාවක් යනවා වෙන්න පුළුවන්. හැබැයි අපිට පුළුවන් නම් මේ numbers 1000 Excel sheet එකකට වගේ type කරගන්න. type කරගන්නත් දැන් ලේසි විදි තියෙනවා. scanners තියෙනවා. ඒතකොට දැන්ට printed document එකක් නම් තියෙන්නේ. ඒ document එක scan කරලා ඒ numbers ටික අපිට digital sheet එකකට ගන්න පුළුවන්. අන්න ඒ වගේ විදිහකට ගත්තා නම් තප්පර කීපයක් ඇතුළත මේකේ ටෝටල් එක ගන්න පුළුවන්කම තියෙනවා. සෑහෙන efficient. ඊට පස්සේ information management. අපි එකිනෙක විදිහේ systems පාවිච්චි කරනවා. දැන් ඔයාලා LMS එහෙම පාවිච්චි කරනවා. LMS පාවිච්චි කරන්නේ මොකටද? අපේ subject වල දාලා learning materials තියෙනවා. මේ materials ටික lecturers ලා submit කරනවා. මේ upload කරනවා. එතකොට ස්ටුඩන්ට්ලාට ඒවා බලා ගන්න පුළුවන්.
ඊට පස්සේ assignments වලට අපිට මේ විදිහේ එක එක platforms පාවිච්චි කරනවා quizzes වලට එහෙම අන්න ඕවා තමයි මේ information management කියන එකට උදාහරණයක් විදිහට කියන්න පුළුවන් communication and collaboration නේද දැන් social media තමයි හොඳම උදාහරණ ලෝකේ කොහේ හරි ඉන්න කට්ටියත් එක්ක අපිට එකට කනෙක්ට් වෙන්න පුළුවන් අප්පර ගන්න innovation and creativity එතකොට අලුත් දේවල් අපිට හදා ගන්න පුළුවන් මේ computers පාවිච්චි කරලා ඊට අමතරව මේ education and research economic growth healthcare entertainment mobile games වගේ දේවල් වගේ ගොඩක් uses එහෙම නැත්නම් applications තියෙනවා මේ computer systems වල. ඒතර මේවා නම් ඉතින් අතන ඔයාලා exam එකට අහුවා හිතලා වුණත් කියන්න පුළුවන්. එතකොට summary එකක් ගත්තොත් අපි අද මොනවද කතා කරේ මේ පළවෙනි එහෙම නැත්නම් introduction එක සම්බන්ධයෙන් මුලින්ම කතා කරා computer system එක කියන්නේ මොකක්ද? ඒ computer system එකේ තියෙන functions මොනවද? ඒකේ තියෙන components මොනවද? ඔය ටික කතා කරා. components මොනවද තිබ්බේ? hardware, software, firmware, liveware. ඕකෙන් hardware වලට උදාහරණ එහෙම කතා කරා. hardware කියන ඒවා කොහොමද කොටස් වලට කැඩෙන්නේ? ඒ දේවල් ටික කතා කරා. software කියන්නේ මොනවද? ඒව කොහොමද කොටස් වලට කැඩෙන්නේ? ඒ දේවල් ටික අපි කතා කරා. ඊට පස්සේ අර functions හතරක් තිබ්බා. computer system එක මොනවද ඒ හතර? input, process, output, store. ඔන්න ඔය හතර ගැනත් අපි වෙන කතා කරා. එතකොට ඉන්පුට් කරන ඒවාට කිව්වා data input කරනවා කියලා. data input කරපුවාම ඒවා process කරලා අපිට information output කරනවා කියලා කිව්වා. ඔය දේවල් ටික කතා කරා. ඊට පස්සේ computer networks ගැන කතා කරා. network වර්ග තුනක් තිබ්බා. LAN, MAN, WAN. geographical area එක අනුව තමයි මේ තුන කඩාගන්නේ කියලා කිව්වා. ඊට පස්සේ අපි කතා කරා මේ computer systems වල තියෙන applications. ඔය ටික තමයි මේ වෙනකන් කතා කරපු එකේ summary එකක් කිව්වේ. එතකොට මෙතන කියලා තියෙනවා computer systems are the backbone of modern society. අද කාලේ society එක හැදිලා තියෙන්නේ computer systems පාවිච්චි කරලා කියලා කියනවා. ඇත්තනේ. අපි කොතන ගියත් මොකක් හරි software එකක් නැත්නම් website එකක් මොකක් හරි පාවිච්චි කරලා තමයි අද කාලේ හැම වැඩක්ම අපි කරගන්නේ. From powering businesses to connecting individuals globally, their impact is undeniable. As technology continues to evolve, understanding computer systems become increasingly crucial. එතකොට අද කාලේ හැම දෙයකටම පාවිච්චි කරනවා. ඒක පාවිච්චි නොකර survive වෙන්න අමාරුයි. මේවා පාවිච්චි කරන්න ඉගෙන ගන්න එක නැත්නම් අවබෝධයකින් පාවිච්චි කරන එක අතිශය වැදගත් කාරණාවක් කියලා කියනවා. හරි. ඔය ටික තමයි එතකොට මේ introduction to computer systems කියන පාඩමේදී කතා කරලා තියෙන්නේ. මම විනාඩි කිහිපයක් දෙන්නම්. ප්‍රශ්න මොන හරි තියෙනවා නම් chat එකේ දාන්න බලන්න. නැත්නම් unmute කරලා අහන්න උනත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. විනාඩියක් දෙකක් දෙන්නම් බලන්න. හරි. මම හිතන්නේ කාටවත් ප්‍රශ්නකුත් නැතුව ඇති. ඉතින් එහෙම වුණොත් කලින් plan කරගත්ත විදිහටම logic gates පාඩම පටන් ගමු. So, හරි. එතකොට Boolean algebra and logic circuits. ඊයේ කතා කරා mathematics පාඩමත් එක්ක number systems ගැන. ඒත් number systems වලදී ඔයාලා ඉගෙන ගන්න ඇති ඊයේ ක්ලාස් එකට join වෙන්න බැරි වුණා නම් recording එක දාලා තියෙනවා group එකේ. ඒ recording එක බලන්න. එතකොට එතනදී number systems හතරක් ගැන ඉගෙන ගන්න ඇති. binary, octal, decimal, hexadecimal කියන හතර ගැන ඉගෙන ගන්න ඇති. ඔය හතරෙන් අපිට computers එක්ක වැඩ කරනකොට අතිශය වැදගත් වෙන එකක් තමයි
මම අතට ලියන්නම් මෙතන. binary, octal, decimal, hexadecimal. එතකොට මෙතනින් මේ ඩෙසිමල් කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන එක. දිනදා ජීවිතයේදී පාවිච්චි කරන සංඛ්‍යා පද්ධතිය තමයි ඩෙසිමල් කියලා කියන්නේ. කම්පියුටර්ස් එක්ක වැඩ කරනකොට උවමනා වෙන්නේ බයිනරි සිස්ටම් එක. ඒතකොට බයිනරි වල බයිනරි කියන එක හැදිලා තියෙන ඇත්තටම බයිනරි ඩිජිට්ස් වලින්. මොනවද බයිනරි ඩිජිට්ස්? 1 and 0. ඔය දෙකෙන් තමයි මෙන්න මේ කියන නම්බර් සිස්ටම් එක හැදිලා තියෙන්නේ. දැන් අපි පොඩි කාලේ ඉඳන් පාවිච්චි කරන මේ ඩෙසිමල් එක ඒකේ තියෙනවා කියන එක 0 1 1 3 4 5 6 7 8 9 වෙනකන් ඔක්කොම 10ක් තියෙනවා බයිනරි එකේ තියෙන දෙක. එතකොට ඔය නම්බර් සිස්ටම් එක බේස් කරගෙන තමයි මේ බූලියන් ඇල්ජිබ්‍රා සහ ලොජික් සර්කිට්ස් කියන ඒවා නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මෙතන බූලියන් ඇල්ජිබ්‍රා වලට පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් කියන දීලා තියෙනවා. ඔය ස්ලයිඩ්ස් වල ඒවා පොඩ්ඩක් කියව ගන්න. මේවා නම් ඒ තරම් වුමනා වෙන එකක් නැති. එක්සෑම් එකට වුමනා වෙන එකක් නැති. ඊට පස්සේ හරි. මෙතනින් එහාට තියෙන දේවල් ටික මම වෙනම කියන්නම්. අපි ලොජික් ගේට්ස් ගත්තාම ලොජික් ගේට්ස් ප්‍රධාන පහක් තියෙනවා අපි කතා කරමු. මම කෙලින්ම ඒ පහ ගැනම කතා කරමු. මොනවද මේ පහ? ලොජික් ගේට්ස් ගත්තාම ප්‍රධාන ලොජික් ගේට්ස් තියෙනවා පහ. එකක් තමයි AND ගේට් එක. AND ගේට් එක තියෙනවා. ඊට පස්සේ OR ගේට් එක තියෙනවා. NOT ගේට් එක තියෙනවා. ඊට අමතරව NAND NO. ඔය පහ ගැන ඔයාලගේ සිලබස් එකේ කතා කරන්න තියෙනවා. එතකොට මේ AND ගේට් එක ගත්තොත් එතනදී වෙන්නේ ලොජිකල් AND. එහෙම නැත්නම් ලොජිකල් මල්ටිප්ලිකේෂන් කියන දේ තමයි මේ AND කියන ලොජික් ගේට් එකෙන් වෙන්නේ. ඇත්තට මොකක්ද මේ ලොජික් ගේට් එකක් කියලා කියන්නේ කිව්වොත් දැන් අද කාලේ අපි පාවිච්චි කරන හැම ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකකම බේස් එක වෙන්නේ අපි කෑලි වලට කඩාගෙන ගියපුවාම අවසාන කොටස විදිහට තියෙන්නේ මෙන්න මේ කියන ලොජික් ගේට්ස්. මේ ලොජික් ගේට්ස් වලින් තමයි සම්පූර්ණ හරි එක්කෙනෙක් මෙසේජ් එකක් දාලා තියෙනවා මේ ඇප්ලිකේෂන් software and system software පැහැදිලි කරන්න පුළුවන්ද කියලා. මම දැන් මේ logic gates part එක පටන් ගත්ත නිසා මේ ටික කරගෙන යන්න. මේ ටික කරන් ගිහිල්ලා ඉවර වෙලා අනිවාර්යෙන්ම ඒ කොටසත් පැහැදිලි කරන්න. හරි. මම දැන් කතා කරගෙන හිටියේ මේ logic gates ගැන. එතකොට මේ කම්පියුටර් එකක් වේවා මොබයිල් ෆෝන් එකක් වේවා අපි ගලවගෙන ගිහුවහම අවසානට හම්බෙන කම්පොනන්ට් එක තමයි මේ logic gates කියලා කියන්නේ. එතකොට මේ logic gates වලින් තමයි ඉලෙක්ට්‍රොනික සිග්නල් එක කොහාටද යන්න ඕනේ කොහොමද යන්න ඕනේ කියන දේවල් ටික කන්ට්‍රෝල් කරන්න. එතකොට AND කියන ලොජික් ගේට් එකෙන් වෙන්නේ ලොජිකල් මල්ටිප්ලිකේෂන් කියන වැඩේ. O කියන ගේට් එකෙන් වෙන්නේ ලොජිකල් ඇඩිෂන් කියන වැඩේ. එතකොට මේ වගේ ඉස්සල්ලාම මම එහෙම කියන්නම්. මෙන්න මෙහෙම එකක් තියෙනවා. මොකද්ද? මෙන්න පොඩි සර්කිට් එකක් තියෙනවා මේ විදිහේ. මෙතන තියෙනවා ස්විච් එකක්. මෙතන තියෙනවා ස්විච් එකක්. මෙතන තියෙනවා බල්බ්. එතකොට අපිට O level වලට එහෙම මෙන්න මේ වගේ පොඩි පොඩි සර්කිට්ස් අඳින්න එහෙම තිබ්බනේ.
එතකොට මේ තියෙන බැටරියක්, මේ තියෙන බල්බ් එකක්, මෙතන තියෙනවා ස්විච් දෙකක්. මේ ස්විච් දෙක දාමුකෝ, එකක් A කියලා දාමු, අනිත් එක B කියලා දාමු. එතකොට අපි මෙතන සලකමු ස්විච් එක ඔන් කියලා කියන්නේ එක. එකෙන් නිරූපණය කරන්නේ ඔන් කියන අවස්ථාව, බින්දෙන් නිරූපණය කරන්නේ ඕෆ් කියන අවස්ථාව. නෝක මේ ලොජික් ගේට්ස් ගැන කතා කරනකොට මතක තියාගන්න. ගොඩක් වෙලාවට එකෙන් කියන්නේ ඔන් කියන එක, බින්දෙන් කියන්නේ ඔෆ් කියන එක. එතකොට දැන් මේ තියෙන්නේ මොකද්ද? A සහ B. මම මෙතන ගන්නම්කෝ X කියන බල්බ් එක. නෑ. අපි වෙනම කරොත් දැන් L කියලා ගන්න. දැන් මේ AB කියන ස්විචස් වලට තියෙන්න පුළුවන් විදිහක්. එහෙම නැත්නම් මොනවද ඒකට කියන්නේ? කම්බිනේෂන්ස් මොනවද? එකක් තමයි A කියන ස්විච් එක on, B කියන ස්විච් එක off. ඊට පස්සේ තව එක විදිහක් තමයි A කියන ස්විච් එක off, හැබැයි B කියන ස්විච් එක on. තව කම්බිනේෂන් එකක් තමයි A කියන ස්විච් එක on, B off. එහෙම නැත්නම් මේ දෙන්නම on. මෙන්න මේ කම්බිනේෂන්ස් හතර ගැන හිතුවොත් ඒ හතරෙන් මොන අවස්ථාවල් වලදීද මේ L කියන ලයිට් එක on වෙන්නේ? අපි බලමු. මේ දෙන්නම off නම් එහෙනම් අපිට එහෙනම් මේ සර්කිට් එකේ කරන්ට් එක මේ වම් පැත්තෙන් නම් දකුණු පැත්තට යන්න විදිහක් නැහැ. එහෙනම් බල්බ් එක on වෙන්නේ නැහැ. බල්බ් එක off. මේ ස්විච් දෙකෙන් එකක් විතරක් ඕපන් වුණා කියලා. එහෙම නැත්නම් එකක් විතරක් on අවස්ථාවේ තිබ්බා කියලා. මේ සර්කිට් එක සම්පූර්ණ වෙන්නේ නැහැ. A කියන කෙනාගෙන් සර්කිට් එක මෙතන කම්ප්ලීට් වෙනකොට මේ පැත්තේ සර්කිට් එක කම්ප්ලීට් වෙලා නැහැ. B කියන කෙනා කම්ප්ලීට් වුණොත් A කියන කෙනා කම්ප්ලීට් වෙලා නැහැ. දෙන්නගෙන් එක්කෙනෙක් විතරක් නම් කම්ප්ලීට් වෙලා තියෙන්නේ. ඒත් වැඩක් වෙන්නේ නැහැ. ඒක නිසා මේ දෙවෙනි සහ තුන්වෙනි අවස්ථාව දෙකේදීම බල්බ් එකපත් වෙන්නේ නැහැ. හැබැයි හතරවෙනි අවස්ථාව ගත්තාම ඒ හතරවෙනි අවස්ථාවේදී මේ ස්විච් දෙකම ඔන් කියන අවස්ථාවේ තමයි තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? මේ සම්පූර්ණ සර්කිට් එකම කම්ප්ලීට්. එහෙනම් කරන්ට් එක එක පැත්තකින් ඉඳන් අනිත් පැත්තට එන එක යන්න පුළුවන්. පාත් එක සම්පූර්ණ වෙලා තියෙනවා. එහෙනම් ලයිට් එක ඔන් වෙනවා. ඔන්. හරි. එතකොට එකනේ මැසේජ් එකක් දාලා තියෙනවා XO XNO ගේට් ගැන කතා කරනවා කියලා. මේ ටික කම්ප්ලීට් කරලා අපි ඊළඟ දවසේ XO එක XNO එකයි කතා කරමු. හරි. එතකොට මම මෙතන ඇඳලා පෙන්නුවේ AND ගේට් එක අපිට නිරූපණය කරලා පෙන්වන්න පුළුවන් සරල සර්කිට් එකක්. එතකොට ඒ සර්කිට් එකේදී ආපු මේ කම්බිනේෂන්ස් ස්විච් දෙකක් තියෙනවා. ඒ ස්විච් දෙකට අදාළ කම්බිනේෂන්ස් හතරක් තිබ්බා. ඒ හතරෙදි මේ බල්බ් එක පත් වුණ විදිහ තමයි මම මේ ඇඳලා පෙන්නන්නේ. එතකොට හිතාගන්න AND ගේට් එකක් තියෙනවා. AND ගේට් එකක් අඳින්නේ කොහොමද? AND ගේට් එකක් අඳින්නේ මෙන්න මේ විදිහට. ඔය විදිහට තමයි අපි AND ගේට් එක අඳින්නේ. එතකොට මේ වම් පැත්තේ තියෙන ඒවට අපි කියනවා ඉන්පුට්ස් කියලා. මේ දකුණු පැත්තේ තියෙන එකට කියනවා අවුට්පුට් කියලා. එතකොට මෙතන ලියන්න පුළුවන් වන්න ඉන්පුට් එක A, දෙවෙනි ඉන්පුට් එක B, අවුට්පුට් එක L. ඒක තමයි ගේට් එක, AND ගේට් එක. එතකොට මෙතනදී මේ වෙච්ච සිද්ධිය AND ගේට් එක ওই විදිහට තමයි හැසිරෙන්නේ. එතකොට මට විනාඩියක් දෙන්න. හරි. sorry background noises පොඩ්ඩක් යනවා. හරි.
අපි කතා කරගෙන හිටියේ දැන් මේ ස්විච් මේ AND gate එක ගත්තාම ඉන්පුට්ස් දෙකක් තියෙනවා AB සහ output එක L. අපිට මේ වෙච්ච සිද්ධිය බූලියන් එක්ස්ප්‍රෙෂන් එකකින් නිරූපණය කරන්න පුළුවන්. කොහොමද නිරූපණය කරන්නේ? L equal A and B. A and B. එතකොට මේ L කියන බල්බ් එක පත්තු වෙනවාද නැද්ද කියන කාරණේ තීරණය වෙන්නේ A සහ B කියන බල්බ් දෙක මත. බල්බ් දෙක නෙමෙයි ස්විච් දෙක මත. එතකොට මේක තමයි AND gate එකට අදාළ බූලියන් එක්ස්ප්‍රෙෂන් එක. එතකොට මේ තියෙන්නේ ඔය කියන එක්ස්ප්‍රෙෂන් එකට අදාළ ලොජික් ඒ බූලියන් එක්ස්ප්‍රෙෂන් එකට අදාළ ට්‍රූත් ටේබල් එක. මේ ටිකත් ඕනනම් ලියන්න. මේ තියෙනවද ට්‍රූත් ටේබල්. මේ තියෙන්නේ බූලියන් එක්ස්ප්‍රෙෂන් එක. බූලියන් එක්ස්ප්‍රෙෂන් එක. මේ තියෙන්නේ ලොජික් ගේට් එක. මේක නිකන් සිම්පල් සර්කිට් එක. එතකොට ඔයාලගේ එක්සෑම් එකේදී එන්න පුළුවන් විදි කීපයක් තමයි ගේට් එකක් දීලා ඒ ගේට් එකට අදාළ ට්‍රූත් ටේබල් එකක් තියෙන්නේ මොකක් නිරූපණය වෙලා තියෙන්නේ මොකෙන්ද වගේ උත්තරයක් අහන්න පුළුවන්. එහෙම නැත්නම් බූලියන් එක්ස්ප්‍රෙෂන් එකක් දීලා ඒ බූලියන් එක්ස්ප්‍රෙෂන් එකේදී පාවිච්චි කරලා තියෙන ගේට් මොනවද කියලා අහන්න පුළුවන්. එතකොට මතක තියාගන්න මේ විදිහට අපි ඩොට් එකකින් නිරූපණය කරන්නේ AND ගේට් එක. ඊට පස්සේ මේ විදිහට ලොජික් ගේට් එකේ පින්තූරයක් දීලා මේ මොකද්ද වගේ එකක් අහන්නත් පුළුවන්. වගේ අහන්න පුළුවන් විදි කීපයක් තමයි තියෙන්නේ. එතකොට දැන් මෙතන තියෙන්නේ AND ගේට් එක ගැන විතරනේ. ඒකට අපි ওই විදිහටම ඉතුරු ගේට්ස් ටිකත් ගැනත් කතා කරමු. ඔය ටික ඔක්කොම කතා කරාට පස්සේ මේ ඔක්කොම ටික එකට කනෙක්ට් වෙලා කොහොමද ලොජික් ගේට් එකක් හදාගන්නේ? එහෙම නැත්නම් ඒ වගේ ඔක්කොම එකතු වෙලා තියෙන ලොජික් ගේට් එකකට අපි කොහොමද ට්‍රූත් ටේබල් එකක් ඇඳගන්නේ? එහෙම නැත්නම් බූලියන් ඒ වගේ කීපයක් එකතු වෙච්ච බූලියන් එක්ස්ප්‍රෙෂන් එකක් ගොඩනගාගන්නේ කොහොමද? ඒකට අදාළ ලොජික් ගේට් එකක් ඇඳගන්නේ කොහොමද? අන්න ඔය දේවල් ටික තමයි අපි පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. අපිට ඊළඟ දවසේදී අද බොහෝ විට මේ ටික කතා කරගන්න පුළුවන් මේ ඊළඟ දවසේදී අපි අර කියපු දේවල් ටිකක් කතා කරගමු. ඊට පස්සේ O කියන ගේට් එක ගත්තාම O ගේට් එකට අදාළ සර්කිට් එක ඇන්දොත් මේ වගේ වැඩක් වෙනවා. මෙන්න මේ වගේ අවස්ථාවක් ගන්න. අපි මේ පොඩ්ඩක් වෙනස් කරමු. ඔන්න ඔය වගේ අවස්ථාවක් ගන්න. එතකොට මෙතන අපි තියෙනවා L කියන බල්බ් එක තියෙනවා. A කියන ස්විච් එක තියෙනවා. B කියන ස්විච් එක තියෙනවා. එතකොට මේකෙත් අපි අර කලින් කරා වගේ ට්‍රූත් ටේබල් එකක් ඇඳගත්තොත් A B L ඔය ටික දෙනවා. ඒකෙදී එන්න පුළුවන් කම්බිනේෂන්ස් තියෙන්නේ මේ විදිහම තමයි. දෙන්නම O දෙන්නගෙන් එක්කෙනෙක් විතරක් on දෙන්නම off. ඒ විදිහට තමයි තියෙන කම්බිනේෂන්ස් ටික එන්නේ. අපි දැන් එකින් එක පොඩ්ඩක් බලමු. කොහොමද බල්බ් එක පත්තු වෙනවද නැද්ද කියලා අවස්ථා එකින් එක.
පළවෙනි අවස්ථාවේදී දෙන්නම ඕෆ්. එහෙම වුණොත් බල්බ් එක පත් වෙන්න විදිහක් නැහැ. මොකද මේ සර්කිට් එක කම්ප්ලීට් වෙන්නේ නැහැ. දෙවෙනි අවස්ථාව B කියන එක්කෙනා on. එහෙම වුණොත් මොකද වෙන්නේ? දැන් මේ දෙන්නගෙන් එක්කෙනෙක් හරි on නම් මේ සර්කිට් එක කම්ප්ලීට් වෙනව නේද? ඒක නිසා බල්බ් එක පත් වෙනවා. එතකොට මෙන්න මේ අවස්ථා තුනේදීම ඔය කියන බල්බ් එක පත්තු වෙනවා. මම හිතනවා පැහැදිලි ඇති කියලා. එතකොට මේක තමයි O gate එකට දාලා truth table එක. ඊට පස්සේ O gate එක අපි logic gate එකකින් ඇඳලා පෙන්නුවොත් වෙන්නේ මෙන්න මේ විදිහට. මේ drawing tablet එක පොඩ්ඩක් අඳින්න අමාරුයි. අඳිනකොට මෙන්න මේ විදිහට ඔක්කොම connect වෙන විදිහට අඳින්න. එතකොට අපිට inputs ටික දාන්න පුළුවන් A B කියලා. output එක මම දාන්නම් මෙතන L කියලා. මේ තියෙන්නේ AND gate එක. අපිට කියන්නේ මේ තියෙන්නේ O gate එක. එතකොට AND gate එකේ සහ O gate එක පොඩ්ඩක් compare කරොත් AND gate එකේදී inputs සියල්ල එක වුණොත් එහෙම නැත්නම් inputs සියල්ල on කියන අවස්ථාවේ තිබ්බොත් තමයි output එක එක වෙන්නේ. මේ දෙන්නම එක වුණොත් තමයි output එකත් එක වෙන්නේ. inputs වලින් එකක් හරි දැන් මේ සිනාරියෝ එකේදී නම් inputs දෙකයි තියෙන්නේ. inputs දෙකට වඩා වැඩි scenarios උත් තියෙන්න පුළුවන්. එතකොට එන combinations ගන්න වෙනස් වෙනවා. ඒ combinations ගන්න හදාගන්නේ කොහොමද කියලා මම තව ටිකකින් කියන්නම්. කොහොම හරි AND gate එකේදී inputs සියල්ලම එක වුණොත් විතරයි output එක එක වෙන්නේ. inputs එකක් හරි 0 නම් output එක 0. O gate එකට ගියපුවාම inputs වලින් අඩුම තරමේ එකක් හරි එක නම් output එකත් එක. ඔන්න ඔය ස්ටේට්මන්ට් දෙක මතක තියාගන්න. AND gate එකේදී input සියල්ල එක නම් විතරයි output එක එක වෙන්නේ. O gate එකේදී inputs එකක් හරි එක නම් output එක එක. හරි. අපි බලමු කොහොමද input තුනක් තිබ්බොත් O gate එකට සහ AND gate එකට දෙකටම මේ එන combinations ටික හදාගන්න. මම මේක ඉක්මනට හදලා පෙන්නන්න. input තුනක් තිබ්බොත් අපි හිතමු A B C A. හරි. දැන් බලමු. මම මෙතන එන්න පුළුවන් combinations ටික ලියාගෙන යන්න. තුන් දෙනාම බිඳුව C විතරක් on B විතරක් on B C දෙන්නම on A විතරක් on A සහ C on A සහ B on තුන් දෙනාම on. ඔය තමයි gates switch නැත්නම් inputs තුනක් ගත්තාම එන්න පුළුවන් combinations. දැන් පොඩ්ඩක් ඔයාලම මේ ගැන හිතලා බලන්න, කල්පනා කරලා බලන්න. කලින් තිබ්බේ inputs දෙකයි. inputs දෙකට combinations කීයක් තිබ්බද? inputs කලින් තිබ්බේ දෙකයි, දෙකට combinations හතරක් තිබ්බා. දැන් inputs තුනක් තියෙනවා. input තුනට combinations 8ක් තියෙනවා. හතරක් තිබ්බොත් කීයක් එයිද? අපි කොහොමද මේක හදාගන්නේ? මෙන්න මේ 2 3 4 කියන ඒවාත් එක්ක 4 8 කියන ඒවා පොඩි සම්බන්ධයක් තියෙනවා. මේ 4 කියන එක අපිට ලියන්න පුළුවන් ඕන නම් 2 දෙවෙනි බලය විදිහට. 8 කියන එක කෙනා ලියන්න පුළුවන් 2 තුන්වෙනි බලය විදිහට. එහෙනම් මෙතන දැන් මේ බලන්න. මෙතන 2 මෙතනත් 2. මෙතන 3 මෙතනත් 3. අන්න ඔය විදිහට මෙතන අපිට ලියන්න පුළුවන් නේද? 2 4වෙනි බලය කියලා. එහෙම වුණොත් නේද මෙයයි මෙයයි සමාන වෙන්නේ. හරි. එහෙනම් මතක තියාගන්න inputs ගාන දෙකේ බලයක් විදිහට ලියපුවාම අපිට එනවා combinations ගාන. එහෙනම් දැන් ඔයාලා දන්නවා inputs පහක් තියෙනවනේ combinations කීයක් තියෙනවද? දෙකේ පහ. ඒ කියන්නේ කීයද? 32ක් තියෙනවා.
ඔය විදිහට අපිට ඉන්පුට්ස් ගන්න කීයක් සිමුලේෂන්ස් ගන්න හදාගන්න පුළුවන්. එතකොට මේ වගුව ගහගන්නේ කොහොමද කියලා කිව්වොත් ඔයාලා මතක තියාගෙන ඉන්න ඕනේ නැහැ. දෙකක් තියෙනවා නම් එහෙම වගුව එන්නේ, තුනක් තියෙනවා නම් වගුව එන්නේ කියලා මතක තියාගන්න අවශ්‍ය නැහැ. කීයක් කම්බිනේෂන්ස් තියෙන්න ඕනද කියන එක විතරක් හදාගන්න විදිහ මතක තියාගන්න. එතකොට දැන් 8ක් තියෙනවා නම් එන්න මේ ABC කියන තුනේ කෙලවරේ තියෙන එක 0.1 එකින් එකට මාරු වෙවි යනවා. ඒ විදිහට අපි 8ක් ලියාගත්තා. මම ආපහු ඔන්න ලියලා පෙන්නන්න. 8ක් ලියාගෙන ගියා මේ විදිහට 0.1 දාලා. ඊට පස්සේ එහා පැත්තේ තියෙන එක දෙකින් දෙකට මාරු කරනවා. 0.2 1 2 0.2 1 2 ඔන්න ඒ 8ක් කම්ප්ලීට් කරා. ඊට පස්සේ දැන් ඔන්න මෙයා එකින් එකට මෙයා දෙකින් දෙකට ඊළඟ එක්කෙනා 4න් 4. එහෙනම් කොහොමද? 0.4යි 1 4. ඔය විදිහට තමයි එන්නේ. එතකොට ඉන්පුට්ස් 4ක් තිබ්බොත් ඊළඟ එක්කෙනා මාරු වෙන්නේ කීයෙන් කීයද? 8න් 8ට. ඔය විදිහට. හැබැයි 16ක් වෙනකන් ඉන්න ඕන. එතකොට අපි ගමුකෝ මම මෙතන L කියලා දාන්නේ නැතුව සම්පූර්ණ බූලියන් එක්ස්ප්‍රෙෂන් එකම ලියන්නේ. මොකද බූලියන් එක්ස්ප්‍රෙෂන් එක A n B n C. ඔය AND ගේට් එකට දාලා එක්ස්ප්‍රෙෂන් එක O ගේට් එකට දාලා එක්ස්ප්‍රෙෂන් එක මම එක්ස්ප්‍රෙෂන් එක මෙතන ලියලා පෙන්නුවේ නැහැ. මතක තියාගන්න O ගේට් එකට දාලා එක්ස්ප්‍රෙෂන් එක ලියන්නේ මෙන්න මේ විදිහට. L equal A O O කියන එක්කෙනා රිප්‍රසන්ට් කරන්නේ එකතු කිරීමේ ලකුණේ n කියන එක්කෙනා රිප්‍රසන්ට් කරන්නේ ගුණ කිරීම. ගුණ කිරීම කියලා අපි කතරයක් දන්නේ නැහැ. ඩොට් එකකින් තමයි ගුණ කිරීම මෙතන නිරූපණය කරන්නේ. එතකොට මෙතන an bn c කියන එක්කෙනා ගත්තාම අපි කලින් කතා කරා ස්ටේට්මන්ට් එකක්. AND ගේට් එකේදී මොකද්ද වෙන්නේ? ඉන්පුට් සියල්ලම එක වුණොත් විතරයි අවුට්පුට් එක එක වෙන්නේ. එහෙනම් අපි මෙතන බලාගෙන යනවා ඉන්පුට් සියල්ලම එක වෙන්නේ මොන අවස්ථාවේදීද? දැන් මේ පළවෙනි හතරම වෙන්න විදිහක් නැහැ. මොකද A බිඳුව. එහෙනම් මේ හතරේදී මේවා බිඳුව වෙන්න ඕන. ඊට පස්සේ මේ 5 6 අවස්ථාවල් දෙකේදී බිඳු දෙකක් තියෙනවා. එහෙනම් ඒ දෙන්න වෙන්නත් බෑ. 7 වෙනි අවස්ථාවේදී බිඳුවක් තියෙනවා. 8 වෙනි අවස්ථාවේ විතරයි එකේ වතුනක් තියෙන්නේ. එහෙනම් ඔන්න AN BN C කියන කෙනාගේ output එක එකයි. එයා එක වෙන්න නම් ABC කියන ස්විච් තුනම on නැත්නම් එක කියන අවස්ථාවේ තියෙනවා. ඊට පස්සේ අපි බලමු AO BO C කියන බූලියන් එක්ස්ප්‍රෙෂන් එකට දාලා අවුට්පුට් එක එන්නේ කොහොමද කියලා. අපි ඒකට කතා කරේ මොකද්ද? අඩුම තරමේ ඉන්පුට් එකක් හරි එක නම් අවුට්පුට් එක එකයි. එහෙනම් පළවෙනි එකේ හැර ඉතුරු 7ෙදිම අඩුම තරමේ ඉන්පුට් එකක්වත් එක වෙලා තියෙනවා. එහෙනම් මොකද වෙන්නේ? පළවෙනි එක බිඳුවයි ඉතුරු 7ම එක. එහෙම නේද? එතකොට මතක තියාගන්න කොහොමද ඉන්පුට්ස් වලට දාලා කම්බිනේෂන්ස් ගන්න කැල්කියුලේට් කරගන්නේ? ඒ වගේම මේ වගේ බූලියන් එක්ස්ප්‍රෙෂන් එකක් දුන්නොත් ඒ එක්ස්ප්‍රෙෂන් එකට දාලා කොහොමද ට්‍රූත් ටේබල් එකක් ඇඳගන්නේ? අන්න ඒ කියන ටික ගැන අවබෝධයක් එන්න ඇති කියලා මම හිතනවා. ඊට පස්සේ අපි not gate එක ගැන කතා කරොත් not gate එක අපිට ඉඳලා පෙන්වන්න පුළුවන් මෙන්න මේ විදිය සර්කිට් එකකින්. මෙතනින් දානවා අපි ස්විච් එක. එතකොට මතක තියාගන්න මේ not gate එකේදී ඉන්පුට්ස් තියෙන්නේ එකයි. හරි එක්කෙනෙක් මෙසේජ් එකක් දාලා තියෙනවා
ඉන්පුට් දෙකට වඩා එන්නේ නැද්ද කියලා. එතකොට අපි දැන් කතා කරා AND ගේට් එකේ OR ගේට් එකේ ඉන්පුට් දෙකකට වඩා ආවොත් ලොජික් ගේට් එක ට්‍රුත් ටේබල් එක අඳින්නේ මෙහෙමයි කියලා. එතකොට ලොජික් ගේට් එකේදී මේ වම් පැත්තේ ඉන්පුට්ස් ටික අපිට ඕන තරම් දාන්න පුළුවන්. උදාහරණයක් විදිහට මෙන්න මේ විදිහට AND ගේට් එකක් ඇදලා මේකට ඉන්පුට්ස් එකක්ද මේ ඉන්පුට් දෙකකට වඩා වැඩි එන්නේ. ඉන්පුට් දෙකක්ද තුනක්ද තියෙන්නේ. ඔය විදිහට ඉන්පුට්ස් කියන ගාන දාන්න පුළුවන්. input 1 input 2 ඔය විදිහට ගිහිල්ලා input n ගානක් වෙනකන් දාන්න ඕනේ. එතකොට output එකයි තියෙන්නේ. ඔය විදිහම තමයි O gate එකට අපිට input කීපයක් සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට inputs වලට දාලා output එකක් එනවා. හරි. not gate එක ගැන කතා කරොත් මේ තියෙන not gate එකට දාලා circuit එකක් අපි දාමු මේකට switch එක A කියලා. bulb එක L කියලා දැම්මු. දැන් මෙතන not gate එකට දාලා තියෙන්නේ inputs එකයි. AND එකටයි O එකටයි දෙකක් හෝ දෙකට වඩා වැඩි ගණනක් තියෙන්න පුළුවන්. හැබැයි not එකට තියෙන input එක. මතක තියාගන්න. එතකොට එක input එකට දාලා අපි truth table එක ඇන්දොත් A L A කියන switch එක on වෙලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් off වෙලා තියෙන්න පුළුවන්. එන්න පුළුවන් combinations එච්චරයි තියෙන්නේ. අපි අර සමීකරණයට දාලා බලුවොත් input තියෙන්නේ එකයි input තියෙන්නේ එකයි. එහෙනම් combinations කීයක් තියෙන්න ඕනේ? දෙකේ එකයි. ඒ කියන්නේ කීයද? දෙකයි. හරි නේද එහෙනම්? කොන combinations දෙකක් ඇවිල්ලා තියෙනවා. මෙයා මේ A කියන ස්විච් එක තියෙන්නේ බිඳුව අවස්ථාවේ නම් off කියන ස්ටේට් එකේ නම් මොකද වෙන්නේ? එතකොට මේ සර්කිට් එක මෙතනින් කම්ප්ලීට් වෙන්නේ නැහැ. එයාට කරන්ට් එක යන්න ඕනේ නම් මෙන්න මේ පැත්තෙන් ගිහිල්ලා මේ බල්බ් එක ත්‍රූම යන්න ඕනේ. බල්බ් එක ත්‍රූම යන්න ඕනේ. එතකොට බල්බ් එක පත් වෙනවා. එහෙනම් A කියන එක්කෙනා ඉන්නේ බිඳුව අවස්ථාවේ නම් L කියන එක්කෙනා එක අවස්ථාවට එනවා. හැබැයි A කියන එක්කෙනා ඉන්නේ එක අවස්ථාවේ නම් එතකොට මෙතන මොකද වෙන්නේ? මෙතනින් පාර හැරෙනවා. එතකොට දැන් ප්‍රතිරෝධය අඩු පාර මොකද්ද? මෙන්න මේ පාර. ඔයාලා දන්නවා ඇති මේ බල්බයක් ගත්තා මේ බල්බ් එකට යම්කිසි ප්‍රතිරෝධයක් තියෙනවා. එතකොට මෙතන ප්‍රතිරෝධයක් තියෙනවා මෙතන ප්‍රතිරෝධයක් නැහැ. එතකොට විදුලිය ගත්තොත් විදුලිය ගමන් කරන්නේ ප්‍රතිරෝධයක් නැති පාරවල්. ගමන් කරන්න කැමති. ඒක නිසා මෙයා ප්‍රතිරෝධයක් නැති පාරේ යනවා. අපි හයිපොතටිකලි හිතුවොත් එහෙම තමයි වෙන්නේ. ප්‍රැක්ටිකල් සිනාරියෝස් වලදී බල්බ් එක යම් තාක් දුරකටපත් වෙනවා වෙන්න පුළුවන්. කෙසේ හෝ දැන් මෙතන ගත්තොත් අර විදිහට තමයි. ඒතකොට දැන් මෙයා එක නම් බල්බ් එකපත් වෙන්නේ නැහැ. ඒතකොට මේක තමයි not gate එකට දාලා truth table එක වෙන්නේ. එතකොට not gate එකට දාලා gate එක ගන්න not gate එකට දාලා gate එක ගන්න මේ විදිහට ත්‍රිකෝණයක් සහ මෙතන අපි පොඩි රවුමක් අඳිනවා. එතකොට input එක A නම් අපි output එක මෙන්න මේ විදිහට නිරූපණය කරනවා. A bar එහෙම නැත්නම් A bar of A dash කියලා අපි කියනවා. A bar එහෙම නැත්නම් A dash. මම හිතනවා හැමෝටම පැහැදිලි ඇති කියලා. not gate එකට දාලා truth table එක logic gate එක boolean expression එක. boolean expression එක ගත්තොත් අපිට ලියන්න පුළුවන් L සමානයි A bar. හොඳයි boolean expression එක ලියන්න. මේකෙන් අදහස් කරන්නේ මේ A bar හෝ A dash කියන එකෙන් අදහස් කරන්නේ A ගේ value එක මොකක්ද ඊට ප්‍රතිවිරුද්ධ value එක තමයි L ට තියෙන්නේ කියන එක තමයි මෙතනින් අදහස් කරන්නේ. ප්‍රතිවිරුද්ධ value inverse එක. හරි. එතකොට ඔය තමයි ප්‍රධාන ගේට්ස් තුන. මම එන්න යන එකත් අදලා පෙන්නන්න. AND එක මේ තියෙන්නේ O එක මේ තියෙන්නේ not එක. ඔය තමයි ප්‍රධානම ගේට්ස් තුන. ඒ තුනට දාලා මම සර්කිට්ස් ටික ඇඳලා truth table එකයි
ලොජික් ගේට් එකයි එක්ස්ප්‍රෙෂන් එක. ඔය ටික ඇදලා පෙන්නනවා. මම හිතනවා ප්‍රශ්නකුත් නැතුව ඇති කියලා. ප්‍රශ්න තියෙනවා නම් chat එකේ මැසේජ් එකක් දාන්න. ඊට පස්සේ නැන්ඩ් එකයි නෝ එකයි ගැන කතා කරොත් ඒ දෙකේදී වෙන්නේ මේ වගේ වැඩක්. මම ඉස්සෙල්ලාම නැන්ඩ් එක ගැන පොඩ්ඩක් කියලා දෙන්න. නැන්ඩ් ගේට් එක. නැන්ඩ් එකේදී වෙන්නේ not එකත් එක්ක and එක එකතු වෙන එක. not plus and. හරි. ඒකෙදි වෙන්නේ මේ වගේ වැඩක්. අර අපි දැන් කලින් ඉගෙන ගත්ත සර්කිට්ස් දෙක එකට එකතු වෙනවා. and එක තියෙනවා. and එකට not එකක් එකතු වෙනවා. එතකොට දැන් අපි ඉන්පුට්ස් ටික A B කියලා ගත්තොත් මෙතනින් එනවා ඔයාලා දන්න අවුට්පුට් එක මොකක්ද දෙන්නේ? A and B කියලානේ අවුට්පුට් එක එන්න ඕනේ. එතකොට not gate එකට දාලා දැන් මොකද දෙන්නේ? A and B not වෙන්න ඕනේ. එතකොට මෙන්න මෙයාව simplify කරලා මෙන්න මේ සම්පූර්ණ ගේට් දෙකම එකට එකතු කරලා අපි අලුත් ගේට් එකක් අඳිනවා. මෙන්න මේ විදිහට. ඔන්න. එතකොට ඒකේ ඉන්පුට්ස් තියෙනවා A සහ B. අවුට්පුට් එක අපි ලියනවා A and B not කියලා. එතකොට මේක තමයි NAND gate එක. එතකොට NAND gate එකේ truth table එක ලිව්වොත් කොහොමද එන්නේ? A B A and B not. A B දෙන්නට එන්න පුළුවන් combinations හතරක් තියෙනවා 0 0 0 1 1 0 1 1. ඊට පස්සේ outputs ටික හිතුවොත් කොහොමද එන්නේ? 0 0 න AND gate එකේදී ආවේ මොකද්ද? 0. එහෙනම් NAND එකේදී ඒකේ අනිත් පැත්ත inverse එක. එහෙනම් 1 වෙන්න ඕන. 0 1 තියෙනකොට AND gate එකේදී ආවේ මොකද්ද? 0. එහෙනම් NAND gate එකේදී ඒකේ අනිත් පැත්ත එන්න ඕන. 1 0 වලදී AND එකේදී ආවේ 0. එහෙනම් NAND එකේදී ඒකේ අනිත් පැත්ත එන්න ඕන. 0 1 1 තියෙනකොට AND එකේදී ආවේ 1. එහෙනම් NAND gate එකේදී ඒකේ අනිත් පැත්ත එන්න ඕන. ඔන්න ඔය විදිහට truth table එක ඇඳලා පෙන්නන්න පුළුවන්. ඊට පස්සේ no gate එක ගත්තොත් ඒකත් මේ විදිහම තමයි. NAND එක හැදිලා තිබ්බේ not එකයි AND එකයි එකතු කරලා. ඒ වගේ no එක හැදෙන්නේ කොහොමද? no එක හැදෙන්නේ not එකත් එක්ක o එක එකතු වෙලා. එහෙනම් මොකද වෙන්නේ? ඉස්සෙල්ලම o gate එකක් අරිනවා. o gate එක ඇඳලා ඒකට එකතු වෙනවා not gate එක. එතකොට මේකෙත් ඉන්පුට් දෙකක් තියෙනවා A තියෙනවා B තියෙනවා. O gate එකෙන් එළියට එනවා A O B කියන එක්ස්ප්‍රෙෂන් එක. එතකොට ඒක not එකක් through ගියපුවාම එතනින් එනවා A O B not කියලා NAND gate එක වගේම තමයි. එතකොට මේකෙත් අපිට මේ O එකයි not එකයි දෙන්න එකට එකතු කරලා අලුත් gate එකක් හදාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. ඔන්න. ඒකෙත් අපිට A B විදිහට ඉන්පුට්ස් දෙකක් දාන්න පුළුවන්. එතකොට අවුට්පුට් එක එනවා AOB not කියලා. ඒක ඊළඟට අපි truth table එක ඇන්දොත් A තියෙනවා B තියෙනවා. දැන් ඔයාලට truth table එක අඳිනකොට එකපාරම output එක හිතාගන්න බැරි නම් මේ වගේ simplify කරලා ලියුවට කමක් නැහැ. උදාහරණයක් විදිහට දැන් A තියෙනවා B තියෙනවා. ඉස්සෙල්ලා බලනවා AOB තිබ්බොත් කොහොමද එන්නේ? එහෙනම් ඒකට අනුව අපිට AOB not එක එන්නේ කොහොමද කියලා හදාගන්න පුළුවන්. ෆයිනල් අවුට්පුට් එක එකපාර ගන්න ඕනේ කියලා නීතියක් නැහැ. ඔයාලට ලේසි දෙයකට ගන්න පුළුවන්. AB combinations ටික ලියාගත්තා. එතකොට AOB එකට අදාළව අපි දන්නවා
මෙයා බිඳුව ඉතුරු තුනම එක වෙන්න ඕන. මොකද OR ගේට් එකේදී ඉන්පුට් එකක් හරි එක නම් අවුට්පුට් එක එකයි. ඒ විදිහට AOB එකේදී අවුට්පුට් එක එනවා. එහෙනම් AOB not එකේදී මොකක්ද දෙන්න ඕනේ? මේකේ ඉන්වර්ස් එක. 0 නම් 1, 1 නම් 0. ඔන්න ඔය විදිහට තමයි අවුට්පුට් එක එන්න ඕනේ. 1 0 0 0. මම හිතනවා හැමෝටම පැහැදිලි ඇති කියලා. අපි logic gates පහට අදාළ truth table පහක් යන්දා boolean expressions ටික ලියාගත්තා. logic gate එක ඇඳගත්තා. මම තව විනාඩියක් දෙකක් දෙන්නම් මේ logic gates වලින් ප්‍රශ්න මොන හරි තියෙනවා නම් පොඩ්ඩක් chat එකේ දාන්න බලන්න. හරි මම හිතන්නේ ප්‍රශ්න මුකුත් නැතුව ඇති. එහෙම වුණොත් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ logic gate සම්බන්ධයෙන් ওই ටික. කලින් chat එකේදී එක්කෙනෙක් අහලා තිබ්බා අහලා තිබ්බේ මොකද්ද application software and system software ආපහු පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද කියලා. මේක පොඩ්ඩක් කියන්නම් ආපහු. මේක මතක තියාගන්න ලේසිම විදිය තමයි මෙන්න මේ ඩයග්‍රෑම් එක මතක තියාගන්න. අපි දැන් කම්පියුටර් සිස්ටම් එකක් ගත්තාම ඒකේ පාවිච්චි කරන කට්ටිය ඉන්නවා. ඒ කම්පියුටර් සිස්ටම් එකේ හાર્ඩ්වෙයාර් තියෙනවා. එතකොට මේ ලයිව්වෙයාර් වලට හાર્ඩ්වෙයාර් ඩිරෙක්ට් ඇක්සස් කරන්න බෑ. ඒක නිසා අතරමැද්දට සොෆ්ට්වෙයාර් අපි හදාගෙන තියෙනවා. එතකොට මේ සොෆ්ට්වෙයාර් ගත්තාම සොෆ්ට්වෙයාර් එකේ ෆවුන්ඩේෂන් එක එහෙම නැත්නම් පදනම විදියට අපි හදාගන්න මේ ඔපරේටිං සිස්ටම් එක. එතකොට ඔපරේටිං සිස්ටම් එකෙන් තමයි මේ හાર્ඩ්වෙයාර් වල සම්පූර්ණ ඇක්සස් එක තියෙන්නේ. සම්පූර්ණයෙන්ම කන්ට්‍රෝල් එක තියෙන්නේ මේ හાર્ඩ්වෙයාර් වල ඔපරේටිං සිස්ටම් එකට. එතකොට මේ ඔපරේටිං සිස්ටම් එක උඩ තමයි අපි ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්ස් ඉන්ස්ටෝල් කරන්නේ. එහෙනම් මේ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් කියලා කියන්නේ මොකක්ද? ඔපරේටිං සිස්ටම් එකට උඩින් එහෙම නැත්නම් ඔපරේටිං සිස්ටම් එකට උඩින් අපේ ප්‍රයෝජන සඳහා අපි ඉන්ස්ටෝල් කරගන්න සොෆ්ට්වෙයාර්ස් වල තමයි අපි මේ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් කියලා කියන්නේ. එතකොට මේ ඔපරේටිං සිස්ටම් එක සහ ඔපරේටිං සිස්ටම් එක විසින් ලබා දෙන යුටිලිටි සොෆ්ට්වෙයාර්ස් දෙකම එකතුවක් විදිහට ගත්තාම තමයි අපි සිස්ටම් සොෆ්ට්වෙයාර් කියලා කියන්නේ. මම හිතනවා පැහැදිලි ඇති කියලා. එතකොට ඔය දේවල් වලින් ප්‍රශ්න මොන හරි තියෙනවා නම් ඉන්ට්‍රොඩක්ෂන් එක සම්බන්ධයෙන් වේවා ලොජික් ගේට් සම්බන්ධයෙන් වේවා ප්‍රශ්න මොන හරි තියෙනවා නම් chat එකේ දාන්න. එහෙම නැත්නම් අපි අදට ක්ලාස් එක නතර කරමු. right එහෙනම් thank you very much session එකට තුෂාන්ස session එක කරා. එතකොට ඔයාලා ඔක්කොම join වුණ අයටත් thank you. අද පොඩ්ඩක් half an hour අපිට පස්සට දාගන්න උනා power cut එකක් ගියපු නිසා. එතකොට හෙට ඉනම් ආයෙත් එහෙම වෙන්නේ නැහැ. එතකොට ඔයාලගේ registration උත් ගොඩක් අයගේ request එකක් ආවා. අද Sunday නිසා හෙට හවස් වෙනකම් chance එක දෙන්න කියලා. එතකොට හෙට 4 pm වෙනකම් අපි chance එක දෙනවා. එහෙම register වෙච්ච නැති කෙනෙක් ඉන්නව නම් courses වලට register වෙලා එතකොට ඉස්සරහට continue කරන්න පුළුවන්. ඔයාලා එතකොට WhatsApp groups වලට add කරනවා. WhatsApp groups වලට add කරලා LMS login එකත් හෙට උදේ වෙද්දි ඔක්කොමලට දෙන්න. එතකොට පුළුවන්. ඉස්සරහටත් එහෙනම් අපේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක join වෙලා ඔයාලගේ
එක්සෑම් එකට අදාළ වැඩ ටික හොඳට කරගන්න කියලා කියනවා. ගුඩ් නයිට්. එහෙනම් අපි වැඩේ නවත්තමු. රෙකෝඩින් එක අප්ලෝඩ් කරන්න හෙට වෙද්දී. හරි.